හරි දරුවනේ මං හිතනවා ඔයාලට මාව ඇහෙනව ඇති කියලා. අ, පොඩි thumbs up එකක් දෙන්න මම කියන එක ඇහෙනවද? ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙන්නේ. ඔව් සර්. ඔව් සර් එහෙනම්. එතන මේ කතා කරන්නේ ඉකෝන් විෂයට අදාළ සම්පූර්ණ විෂය නිර්දේශ ආවරණය වෙන විදිහට ඒ වගේම මේ ඉලක්කගත ප්‍රශ්න පත්‍රයක්. එතකොට ඔයාට මේ ස්ට්‍රක්චර් එකම තමයි පේපර් එකෙත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සහ ඒ සම්පූර්ණ ප්‍රශ්නෙම ඇරෙන්නේ ඒ වටපිටාවත් මම මෙතෙන්දී ඩිස්කස් කරනවා. එතකොට ඔයාට ඒ අදාළ දේවල් මෙතන මේ හරහා ලබා ගන්න පුළුවන් සහ විභාගයට අනිවාර්යෙන් එන ප්‍රශ්න තියෙනවා. මේක අනිවාර්යෙන් බලාගත යුතු ප්‍රශ්න. ඒකත් මේ හරහා ඩිස්කස් කරනවා. මොනවා හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාගෙන යන්න පුළුවන්. ඒතර මම ඒවට පහසු වෙලාවක බලලා ඒවට රිප්ලයි කරන්න. දැන් පළවෙනි ප්‍රශ්නේ ගත්තාම ගොඩාක් දුරට අහන්නේ සම්පත් හිඟකම, ආවස්තික පිරිවැය, ආර්ථික විද්‍යාව හැඳින්වීම. ඊට පස්සේ යථානුරූපී අභිමතානුරූපී ප්‍රකාශ අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය නිෂ්පාදන සාධක වලට කරන ගෙවීම ගැන අහන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි. දැන් මම දැම්ම හිඟකම පිළිබඳ ප්‍රශ්නයක්. පහ සඳහන් දෑ අතුරින් හිඟකම පිළිබඳ නිවැරදිව විස්තර කරන ප්‍රකාශය. ඒතර අපි දන්නවා හිඟකම කියන්නේ මොකක්ද? අර මිනිස්සුන්ගේ අසීමිත උමනාවන් ටික ඉෂ්ට කරගන්න අර සමාජයට තියෙන සම්පත් ටික මදි. ප්‍රමාණවත් නැහැ. ඒතර අන්න ඒක ගැන විස්තර කරන ප්‍රකාශයක් වෙන්න ඕන. දැන් පළවෙනි එක කියන්නේ හිඟකමයි දුප්පත්කමයි. කියන දෙකම එකක් කියලා නෑ. අපි ඉගෙන ගන්නවා හිඟකම කියන්නේ දුප්පත්කමට නෙමෙයි. හිඟකම සම්පත් කාර්යක්ෂම භාවිතා කිරීම හරහා තුරන් කරන්න පුළුවන් කියලා බෑ. කවදාවත් හිඟකම තුරන් කරන්න බෑ. හිඟකම තුරන් කරන්න නම් සම්පත් එක්ක අසීමිත වෙන්න ඕනේ. නැත්නම් මිනිස්සුන්ගේ ඌමනා සීමිත වෙන්න ඕනේ. ඔය දෙක කවදාවත් වෙන්නේ නැහැ. හිඟකම නිසා සම්පත් වල විකල්ප භාවිත හටගනී කියලා තියෙනව නෑ. උත්තරය අංක 4 හිඟකම කියලා කියන්නේ අපිට නිවැරදි පිළිතුර තියෙනවා. අසීමිත මිනිස් ඌමනාවන්ට සාපේක්ෂව සම්පත් වල ඇති සීමිත බව. හිඟකම විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හරි. ඊට පස්සේ ප්‍රශ්නේ. දැන් මට මතකයි 2025 ජූලි මේ මෑතක තිබ්බ ප්‍රශ්න පත්‍රය අහලා තිබ්බේ ප්‍රාග්ධනය සඳහා කරන ගෙවීම. ඊට කලින් අහලා තිබ්බා මට මතක විදිහට ශ්‍රමය සඳහා කරන ගෙවීම, භූමිය සඳහා කරන ගෙවීම. ওই ප්‍රශ්නේ ටිකක් වැඩිපුර එන්න පුළුවන් ප්‍රශ්නයක්. දැන් ප්‍රාග්ධනය එතන අහලා තිබ්බ නිසා මම දැම්ම ශ්‍රමය සඳහා කරන ප්‍රතිලාභය මොකක්ද කියලා. ශ්‍රමය සඳහා අපි කියන්නේ වැටුප් ගෙවනවා කියලා. රයිට්. ඊට පස්සේ මෙන්න මේකට ඔය අනිවාර්යෙන් තරුවක් දාලා මතක තියාගන්න ඕන ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් මේ විදිහටම ඔයාගේ AT ප්‍රශ්න පත්‍රයේ ෂුවර් එකටම තියෙනවා. ඒක 100ට 100ක් විශ්වාසයි. හරිද? මේ ප්‍රශ්නේ මේ විදිහටම ඔයාගේ AT ප්‍රශ්න පත්‍රයේ විභාගෙදී. මොකද එයාලා අහන කරුණු දෙකක් තියෙනවා. AT විභාගෙදී මහා බැංකුව වාර්තාව ආශ්‍රයෙන් එකක් තමයි රටක ආර්ථික වර්ධන වේගය. ඒකට ලංකාව 2024 වර්ෂයේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය මහා බැංකුව වාර්තාවට අනුව ධන 5ක අගයක තිබුණා. ධන 5යි ලංකාවේ ආර්ථික වර්ධන වේගය. හරිද? එතකොට මේ ප්‍රශ්නේ අහලා තිබ්බ 2025 ජූලි එක්සෑම් එකේ. 2025 එක්සෑම් එකට කොහොමත් අහන්න පුළුවන් මහ බැංකුව වාර්තාව තමයි 2024 එක. මොකද 25 එක්සෑම් එකකට කවදාවත් 25 මහ බැංකුව වාර්තාවෙන් අහන්න බෑ. දැන් ඔයාලට කවදාවත් 25 මහ බැංකුව වාර්තාවෙන් ප්‍රශ්නයක් එන්නේ නැහැ. හේතුව තාම 2025 මහ බැංකුව වාර්තාව එළියට ආවෙ නැහැ. ඒක එන්නේ 2026 අප්‍රේල් මාසේ. හරිද? ඒ නිසා මේ ප්‍රශ්නේ අහලා තිබුණා 2025 ජූලි විභාග ප්‍රශ්න පත්‍රයේ. මහ බැංකුව වාර්තාවෙන් අහන ප්‍රශ්න දෙකයි විතර මතක තියාගන්න. එකක් තමයි ආර්ථික වර්ධන වේගය. ඒතර මේ තියෙන ආර්ථික වර්ධන වේගය. ඒතර මේක අහලා තිබ්බා මං හිතන්නේ ඒ නිසා නැවත හයි කියලා. ආය අහන ප්‍රශ්න තමයි මම මේ දාලා තින්නේ ඔයාලට. 2024 වර්ෂයේ ලංකාවේ ඒක පුද්ගල ආදායම. මේක අනිවාර්යෙන් අහන්න පුළුවන් නම් මේක ඇහුවේ නැහැ. අනිත් ඔය දෙක තමයි කරකව අහන්නේ. එක්ක අහනවා ආර්ථික වර්ධන වේගය. ඒකත් නිකන් මතක තියාගන්න ධන පහක් විදිහට. මතක තියාගන්න ධන පහක් ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2024 මහ බැංකුව වාර්තාවට අනුව. අනිත් එක අහන්නේ ලංකාවේ ඒක පුද්ගල ආදායම කීයද කියලා. ලංකාවේ ඒක පුද්ගල ආදායම. මතක තියාගන්න එක ඩොලර් උත්තරාංක 3 ඇමරිකානු ඩොලර් 4516යි. එහෙනම් විශේෂයෙන්ම මතක තියාගන්න ඕන ප්‍රශ්නේ තියෙන මේක මතක තියාගන්න ඕන. ඇමරිකානු ඩොලර් 4516යි. හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න. මොකද මේ ප්‍රශ්න විශේෂයි. ඒක මම තරු ටිකකුත් දැම්මේ ඔයාලට. right ඊට පස්සේ
පහ සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය වන්නේ කුමක්ද කියලා අහනවා. බලන්න උපයෝගීතාවය මනින්න බැහැලු ඒ සංසන්දනය කිරීම විතරක් කරන්න පුළුවන්ලු කියලා සංඛ්‍යා සූචක ප්‍රවේශය කියනවා. නෑ ළමයි. ඔයාලට මතක ඇති ප්‍රවේශ දෙක සංඛ්‍යා සූචක ප්‍රවේශයයි ක්‍රම සූචක ප්‍රවේශයයි. සංඛ්‍යා සූචක ප්‍රවේශය කියන්නේ මනින්න පුළුවන් කියලා. ඇපල් ගෙඩියක් ආපුවාම යුටිලිටි එක 75ක්. බිස්කට් පැකට් එකකින් යුටිලිටි එක 50ක්. අයිස්ක්‍රීම් එකකින් යුටිලිටි එක කියන්නේ උපයෝගීතාවය 10ක්. එහෙම මනින්න පුළුවන් කියලා තමයි සංඛ්‍යා සූචක ප්‍රවේශය කියන්නේ. දැන් මේ කියලා දෙන කතාව වැරදි. උපයෝගීතාවය මනින්න බෑ කියලාලු එයාලා කියන සංඛ්‍යා සූචක ප්‍රවේශය කියන්නේ. එහෙනම් ඒ කතාව වැරදි. උපයෝගීතාවය මනින්න පුළුවන්. රයිට්. ඊට පස්සේ බලන්න. පුද්ගලික භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීමේ ලබන ආන්තික උපයෝගීතාවය ක්‍රමයෙන් ඉහළයි. නෑ අපි දන්නවා අමතර ආණ්ඩ ඒකකයක් පරිභෝජනය කරන්න ලැබෙන තෘප්තිය මොකද වෙන්නේ? ටික ටික අඩු වෙනවා. ඔයා පළවෙනි අයිස්ක්‍රීම් එක කනකොට වඩා දෙවෙනි අයිස්ක්‍රීම් එක අද්දි ඔයාට ලැබෙන තෘප්තිය අඩුයි. තුන්වෙනි එකේ අයිස්ක්‍රීම් එක අද්දි ලැබෙන තෘප්තිය තව ටිකක් අඩුයි. අපි භාණ්ඩ පරිභෝජනය වැඩි කරන්න ලැබෙන තෘප්තිය අඩු වෙනවා. ඉතින් මේ කතාව වැරදි ඒ නිසා. උපයෝගීතාවය මැනිය හැකි බව ක්‍රම සූචක ප්‍රවේශනය. ක්‍රම සූචක ප්‍රවේශය කියන්නේ මනින්න පුළුවන් කියන එක නෙමෙයි. සංඛ්‍යා සූචක ප්‍රවේශය තමයි මනින්න පුළුවන් කියන්නේ. ක්‍රම සූචක ප්‍රවේශය කියන්නේ මනින්න බෑ. ඔයාට සංසන්දනය කරන්න පුළුවන්. මේ අයිස්ක්‍රීම් එකට වඩා මේ අයිස්ක්‍රීම් එක හොඳයි කියලා කියන්න පුළුවන්. කාලේ ඉවරලා. ඇපල් ගෙඩියකට වඩා පියාස් ගෙඩිය හොඳයිද නැද්ද කියලා බලලා කියන්න පුළුවන්. ඔයාට ලැබෙන උපයෝගීතාවය මත. මැනලා කියන්න බෑ හරියටම කීයද කියලා. එහෙනම් ඒකත් වැරදි. ඊට පස්සේ කියන උපේක්ෂා වක්‍රයක ඕනෑම සංයෝගයකදී උපයෝගීතාවය සමානයි. ඒක හරි. ඔයාට මතක ඇති උපේක්ෂා වක්‍ර අර ඍජු කෝණ අෂ්ටාකාර බහුවලයක හැඩය ගත්තා. උපේක්ෂා වක්‍ර. එතකොට මේ විදිහට තමයි උපේක්ෂා වක්‍රය කවදාවත් එකිනෙකට ඡේදනය වෙන්නේ නැහැ. හැබැයි මේ එක උපේක්ෂා වක්‍රයක ඕනම ලක්ෂයක උපයෝගීතාවය සමානයි. දැන් මේ උපේක්ෂා වක්‍රය අපි ගමු. මම මේකට U1 කියලා දාන්නම්. මෙතන උපයෝගීතාවය 100යි නම් මෙතනත් 100යි. මෙතනත් 100යි. මේ එක ඕන එක 100යි. දැන් මේ උපේක්ෂා වක්‍රයේ උපයෝගීතාවය 200යි නම් මෙතනත් 200යි. මෙතනත් 200යි. මෙතනත් 200යි. ඒ ඕනම ලක්ෂයක ළම උපයෝගීතාවය 200යි. හරිද? දැන් ඉහළ මට්ටමේ උපේක්ෂා වක්‍ර වලට යද්දී උපයෝගීතාවය වැඩි වෙනවා ඒක ඇත්ත. හැබැයි එක ලයින් එකක් ගත්තොත් ඒ ලයින් එකක ඒක වක්‍රයක ඕනම ලක්ෂයක උපයෝගීතාවය සමානයි. හරිද? ඒ නිසා උත්තරය අංක 4. පස්වෙනි එක. ආර්ථිකයක නිෂ්පාදනය කියමායම පහත රූප සටහනේ දැක්වෙනවලු. රූප සටහන අනුව ඒ සංයෝගයෙන් පෙන්වන්නේ මොකද්ද කියලා අහනවා. ළමයි නිෂ්පාදනය කියමායම වක්‍රය කියන එක අදහස් වාට මතක තියෙන්න ඕනේ. නිෂ්පාදනය කියමායම වක්‍රය කියන්නේ ආර්ථිකයේ සතු තියෙන සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් නිෂ්පාදනයට යෙදුවාම හදා ගන්න පුළුවන් භාණ්ඩාශය ප්‍රමාණය. ඒ කියන්නේ නිෂ්පාදනය කියමායම වක්‍රය මත ඉන්නකොට සම්පත් පූර්ණ වශයෙන් යොදවලා තියෙන්න ඕනේ. අපි කියන පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි. ওই දෙක තියෙන්න ඕනේ. එහෙනම් මත ඉද්දි මතක තියාගන්න ළමයි අනිවාර්යෙන් සම්පත් පූර්ණ සේවා නියුක්තිය කියන්නේ වර්තමානයේ යොදා ගන්න පුළුවන් සියලුම සම්පත් නිෂ්පාදනයට යොදලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි වක්‍රේ මතට යන්නේ. එහෙනම් වක්‍රේ මත තියෙන ලක්ෂයක් කියනද මෙතන පේනවා පූර්ණ සේවා නියුක්තිය. අපි දන්නවා හිඟකම පෙන්වන්නේ වක්‍රයට එළියෙන් තියෙන ලක්ෂයකින්. ඌණ සේවා නියුක්තිය ඇතුලෙන් තියෙන ලක්ෂයකින්. පූර්ණ සේවා නියුක්තිය නම් අනිවාර්යෙන් වක්‍රේ මතට එනවා. රයිට්. ඊට පස්සේ මේ 6 වෙනි ප්‍රශ්නේ. දැන් මේ වගේ ඒවා චුට්ටක් වරද්දනවා. ඒ ගණනය කිරීම මතක නැති නිසා. හරිද? එතකොට මේක අහන්න මේ භාණ්ඩේ මිලිලු නම්‍යතාවය කීයද කියලා. දැන් මේක ඡාපයකින් හදන්නත් පුළුවන්. ලක්ෂ නම්‍යතාවයෙන් හදන්නත් පුළුවන්. එතකොට මම මේකේ ලක්ෂ නම්‍යතාවයෙන් හැදුවොත් හා ඡාප නම්‍යතාවයෙන් හැදුවොත් උත්තර බලමු අපි දැන් මේ තියෙන්නේ 10 ඉඳන් 12 දක්වා වැඩි වෙන විට. ඉල්ලුම් ප්‍රමාණය 10 ඉඳන් 800 දක්වා අඩු වේ. මේකේ කියලා නෑ මේ මේ ඡාප නම්‍යතාවයෙන් ගිහිල්ලා මේ ගානට පිළිතුරු හොයන්නද? ලක්ෂ නම්‍යතාවයෙන් ගිහිල්ලා මේ ගානට පිළිතුරු හොයන්නද කියලා නෑ. අපි නිකන් ඡාපයකට දාලා බලමු. ඩෙල්ටා QD බෙදනවා ඩෙල්ටා P වැඩි කරනවා P1 ධන P2 බෙදනවා ළමයි Q1 ධන Q2. ඔයා දන්න මොන වගේ අවස්ථාවද ලක්ෂ ඡාප පාවිච්චි කරන්න කියලා. යම් නිශ්චිත මිලක් දීලා තියෙනවා නම් ඔයාට ලක්ෂ නම්‍යතා සූත්‍රයෙන් හොයන්න පුළුවන්. දැන් මේක එහෙම කියලා නෑ. මිල රුපියල් 10 ඉස්සර 12 දක්වා වැඩි වෙනවා කිව්වොත් ඡාප නම්‍යතාවය තමයි වඩාත් සුදුසු. යම් නිශ්චිත මිලක් දුන්නොත් ලක්ෂ නම්‍යතාවයට යන්න. ඩෙල්ටා QD කියන්නේ ප්‍රමාණය වෙනස. 10 ඉඳන් 800 දක්වා ප්‍රමාණය 200කින් අඩු වෙලා. භාණ්ඩයේ මිලේ වෙනස කීයද? මිලේ වෙනස 10 ඉඳන් 12 දක්වා මිල රුපියල් 2කින් වෙනස් වෙලා තියෙනවා. වැඩි කරන් P1 දන P2. ඒ කියන්නේ මිල 10යි 12යි කියන්නේ 22යි.
Q1 ධන Q2 කියන්නේ 1800යි. right. එතකොට අපි ඩිවයිඩ් කරොත් 200 වරක් 1යි 200 වරක් 9යි දෙවරක් 1යි දෙවරක් 11යි. එතකොට ළමයි උත්තරේ එන්නේ 11 බෙදීම 9 1.2ක් වගේ. හරිද? අ, හැබැයි මේක ලක්ෂ නම්‍යතාවයෙන් හැදුවොත් දැන් එහෙම බැලුවොත් නම් උත්තරේ එන්න ඕනේ නම්‍ය වේ කියලා නේ. නම්‍ය වේ. මේක ලක්ෂ නම්‍යතාවෙත් මම හදලා බලන්නම්. පොදු මට හිතෙනවා මේ ගාන මං හැදුවේ ලක්ෂ නම්‍යතාවෙන් හදලා ඒකීය වෙන්න වගේ තමයි හැදුවේ. නමුත් මගේ අතින් පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. හේතුව මම මෙතන කියලා නැහැ මේ මිල කීයේදීද කියලා. ඒතකොට ළමයට චාප වලට යන්නත් පුළුවන්. මේක ලක්ෂ නම්‍යතාවෙන් ගියොත් බලමු උත්තරේ කොහොමද එන්නේ කියලා. ඩෙල්ටා කියුඩී බෙදීම ඩෙල්ටා p. ඒක වෙනස් වෙන්නේ නැහැ. කීයද 200 බෙදනවා දෙකෙන්. p1 දන p2. මෙතන P1 P2 කියලා දෙකක් එන්නේ නැහැ. ලක්ෂ නම්‍යතා සූත්‍රයේ එක මිලක් සහ එක ප්‍රමාණයක් එන්නේ. හරිද? එක මිලක් සහ එක ප්‍රමාණයක්. ඔයාලට කිව්වොත් එහෙනම් මිල රුපියල් 10යිද කියලා ඔයා මොකද කරන්නේ? මෙතන මිලට රුපියල් 10 දානවා. මිල රුපියල් 10යිද ප්‍රමාණය කීයද? ප්‍රමාණය 10යි. ප්‍රමාණය 10යි. මිල රුපියල් 10යිද ප්‍රමාණය 10යි. ඒතකොට එක මිලක් සහ එක ප්‍රමාණයක් තමයි දාන්නේ ලක්ෂ නම්‍යතා සූත්‍රයේ. එතකොට නම් ගානට කැපිලා එනවා දෙවරක් 1යි දෙවරක් 5යි 200 වරක් 1යි 200 වරක් 5යි. 5 5න් බෙදුනම උත්තරේ එකක් විදිහට එනවා. එතකොට මේකේ ළමයි උත්තරේ චාපනම්‍යතාවෙන් හැදුවොත් 1.2යි ලක්ෂණම්‍යතාවෙන් හැදුවොත් උත්තරේ 1යි. ඉතින් මම මේ ගාන ඇත්තටම මම මේක හදද්දි මට මතක විදිහට මම හැදුවේ ඒ කියනම් මේ එන්න කියලා තමයි. නමුත් මට අමතක වුණා යම් නිශ්චිත මිලක් මේක සඳහන් කරන්න. ඒ නිසා ළමයෙක්ට චාපනම්‍යතාවයට ගියාට වැරද්දක් නැහැ. හරිද? දැන් ගානේ හරියට කියලා නැත්නම් ඔයාලට චාපනම්‍යතාවට තමයි යන්න වෙන්නේ. එහෙම වුණොත් උත්තරේ 9 වෙයි. හැබැයි ගානේ කියලා තිබ්බනම් මිල රුපියල් 10යිද කියලා මට ඒක දාන්න අමතක වුණා. මං එහෙම දාලා තිබ්බනම් උත්තරේ අංක 1 එන්නේ. එහෙනම් ඒ කියනම් මේ ඉල්ලුමක්. එහෙනම් උත්තරේ අංක 4 වෙනවා. හැබැයි මම මෙතන ඒක දාලා නැති නිසා වඩා සාධාරණ උත්තරේ 9 වෙයි කියන එක. ඒක චුට්ටක් චෙක් කරගන්න. right. ඊට පස්සේ අහනවා පහසුඳහන් දෑ අතරින් භාණ්ඩයක සැපෙම් වක්‍රයේ දකුණට විතැන්වීමට බලපාන්නේ කුමක්ද කියලා. සැපෙම් වක්‍රයේ දකුණට විතැන්වෙනවා. ඒ කියන්නේ සැපෙම වැඩි වෙනවා කියන එක අදහස් කරලා තියෙන්නේ. සැපෙම් වක්‍රයක් දකුණට යනවා නම් සැපෙම වැඩි වෙනවා. ළමයි සලකා බලන භාණ්ඩයේ මිල අඩු වැඩි වුණා කියලා වක්‍රයක් වමට දකුණට යන්නේ නැහැ. වක්‍රයේ දිගේ ඉහළ පහළ තමයි ගියේ. ඒ නිසා අංක 1යි 2යි කෙලින්ම වට අයින් කරන්න පුළුවන්. right. යෙදවුම් මිල ගණන් පහළ ගියොත් ළමයි මොකද වෙන්නේ? නිෂ්පාදකයෝ ධෛර්යමත් වෙලා සැපෙම වැඩි කරනවා. සැපෙම වැඩි වෙනවා කියන්නේ සැපෙම වක්‍රයක කොටද යන්නේ? දකුණට යනවා. උත්තරය අංක 3. උත්තරය අංක 3. යෙදවුම් මිල ගණන් වැඩි වුණාම පහළ ගියාම නිෂ්පාදකයෝ අධෛර්යමත් මේ ධෛර්යමත් වෙලා සැපෙම වැඩි කරනවා. ඒතර වක්‍රය දකුණට යනවා. හතේ උත්තරය අංක 3. ඊට පස්සේ අහනවා කතපයාධිකාරී වෙළඳපොළක් සම්බන්ධයෙන් නිවැරදි වන්නේ මොකක්ද කියලා. කතපයාධිකාරී වෙළඳපොළක් සම්බන්ධයෙන් නිවැරදි වන්නේ. තමයි කතපයාධිකාරී වෙළඳපොළක ආයතන 14යි ඉන්නේ. ප්‍රභේදනය වූ නොවු භාණ්ඩ අලෙවි කරනවා. ඔයගේ අපි ලක්ෂණ දන්නවා. ඒතර උත්තරේ සැපෙම් කරන විශාල සංඛ්‍යාවක් වෙළඳපොළ සිටීම කියන එක වැරදි. සැපෙම් කරු ඉන්නේ 14 ගණන් කරලා කියන්න පුළුවන් තත්ත්වයක ප්‍රමාණික තමයි ඉන්නේ. රූප ටීවී channel වෙන්න පුළුවන්, රූපවාහිනී නාලිකා වෙන්න පුළුවන්, පත්තර වෙන්න පුළුවන්, වාණිජ බැංකුව වෙන්න පුළුවන්. කිහිපය අපිට ගණන් කරලා කියන්න පුළුවන් කොච්චරක් වාණිජ බැංකු ලංකාවේ තියෙනවද ඒ වගේ. ආයතනයේ මුහුණ දෙන ඉල්ලුම් වක්‍රේ පූර්ණ නම්‍ය වෙන්නේ නැහැ. ආයතනයේ මුහුණ දෙන ඉල්ලුම් වක්‍රේ පූර්ණ නම්‍ය වෙන්නේ පූර්ණ තරංගේ. බාධාකාරී ප්‍රවේශ පිටවීම. ඒක හරිය. අපිට ගිහිල්ලා බැංකුවක් පටන් ගන්න බෑ. නේ ඒකට ලොකු ලොකු ප්‍රාර්ථනාවක් වේදම් කරන්න ඕනේ. නීති රීති කුඩාස් තියෙනවා. ඉතින් කතපයාධිකාරී ආයතන අන්න ඒ වගේ. රයිට්. ප්‍රවේශයට බාධාකාරී. අපිට අවශ්‍යලාක පටන් ගන්න අවශ්‍යලාක වහලා දාන්න බෑ. අටේ උත්තරය අංක 3. 9. පටු මුදල් සැපයුම. තා වාණිජ මහජන හතු වාණිජ බැංකුවලදී කාලීන අයිතුරුම් තැන්පත් හඳුන්වන්නේ. මේක ඉංග්‍රීසි ටර්ම්ස් වලින් ගත්තොත් පටු මුදල් සැපයීමට අපි කියනවා M1. ඒතර M1 ඇතුලේ තියෙන්නේ මොනවද කියලා ඔයා දන්නවා. CP ධන DDP. ඒ කියන්නේ මොනවද? currency people. ඒ කියන්නේ මහජන හතු ව්‍යවහාර මුදල්. DDP කියන්නේ demand deposit. වාණිජ බැංකුවල තියෙන ඉල්ලුම් තැන්පත.
මෙන්න මේ M1 කියන එක්කෙනා මෙයානේ M1 කියන්නේ. මේ M1 කියන එක්කෙනාට එකතු කරන්නලු පට මුදල් සැපීමට එකතු කරන්න පට මුදල් සැපීම තමයි M1 කියන්නේ. දැන් මේවා මම නැවත මුල ඉඳන්ම මතක් කරන්නේ. ඔයාලට යම් කිසි අදහසක් තියෙනවා කියලා හිතාගෙන තමයි මේ ඉස්සරහට යන්නේ. පට මුදල් සැපීමට M1 කියලා කියනවා. මම මේ පට මුදල් ඇතුලේ මොනවද තියෙන කියලා ඔයාලට විස්තර කරේ. ඒක නෙමෙයි අහලා තියෙන්නේ. මේ M1 වලට මේ පට මුදල් වලට වාණිජ්‍ය බැංකුවල දෙන කාලනා ඉතුරු තැන්පත් එකතු කරනවා. ඒ කියන්නේ TSDP time and savings deposit time and savings deposit එකතු කරාම අපිට ලැබෙන විලතුරට අපි කියනවා M2 කියලා. M2 කියන්නේ මොකද්ද? පුළුල් මුදල් සැපයීම. M2 කියන්නේ පුළුල් මුදල් සැපයීම. මේව මතක තියෙන්න ඕන. රයිට් උත්තරේ පුළුල් මුදල් සැපයීම. ඊට පස්සේ ඔයාලට මතක ඇති M2B හොයාගත්ත හැටි M4 හොයාගත්ත හැටි. රයිට් ඒ කියන්නේ ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම හොයාගත්තේ කොහොමද? අර පුළුල් මුදල් සැපයීමට තවත් දේවල් එකතු කරනවා. TSD NRFC RD FCBU වලට මතක ඇති. රයිට් ඊට පස්සේ වඩාත් පුළුල් මුදල් සැපීම හොයාගත්තේ M2Bට. එහෙම නැත්නම් ඒකාබද්ධ පුළුල් මුදල් සැපීමට අර බලපත්‍රලාභී විශේෂිත බැංකුවල තියෙන කාලීන හිතුම් තැන්පතුයි ලියාපදිංචි මූල්‍ය සමාගම් වල කාලීන හිතුම් තැන්පතුයි ওই දෙකම එකතු කරනවා. හරි. 10 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා. ඔයාලට දෙන ඇඩ්වයිස් එක තමයි විභාගයට යන්න කලින් පුළුවන් පාස් පේපර්ස් ටික කරලා යන්න. ආසන්න අවුරුදු 5ක 6කවත් සම්පූර්ණ පේපර්ස් ටික පුළුවන් නම් කරලා යන්න පුළුවන් නම් ඔයාලට හොඳට ස්ට්‍රක්චර් එක අවබෝධ වෙනවා. එකම පැටර්න් එකේ ප්‍රශ්න නැවත නැවත අහනවා කියලා තේරෙනවා. රයිට් දැන් මමත් මේ පේපර් එක හදද්දි ගොඩක් මේ පාස් පේපර්ස් බලලා තමයි ඒ කියන්නේ ප්‍රශ්න හදන්නේ. මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් වෙයි කියලා හිතලා. රයිට්. නිදහස් වෙළඳපොළ තුල රජ්‍ය විසින් උපරිම මිලක් පැනවීම සඳහා ආරක්ෂා කරනු ලබන්නේ. උපරිම මිලක් කිසියම් භාණ්ඩයක් මිලට ගන්න පුළුවන් වැඩිම මිලක්. මීට වඩා වැඩි විකුණන්න බෑ. කිසියම් භාණ්ඩයක් අලෙවි කළ හැකි වැඩිම මිලකට තමයි රජය නියම කරන නීති අනුකූල කිසියම් භාණ්ඩයක් අලෙවි කළ හැකි වැඩිම මිලක්. ඒ මිලට තමයි කියන්නේ උපරිම මිල කියලා. හරිද? ඉතින් මේ උපරිම මිලක් දැම්මම කාවද ආරක්ෂා කරන්නේ? ළමයි උපරිම මිලක් දාලා ආරක්ෂා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයෝ. නැත්තම් නිෂ්පාදකයන් පුළුවන් Tamanට හිතෙන මිල ගණන් වලට භාණ්ඩ අලෙවි කරන්න. ඒතකොට දැන් රජ්‍ය උපරිම මිලක් දැම්මට පස්සේ එහෙම කරන්න බෑ නිෂ්පාදකයාට. නිෂ්පාදකයාට රුපියලක්වත් වැඩියෙන් ඒ උපරිම මිලට වඩා භාණ්ඩය අලෙවි කරන්න බෑ. ඉතින් එතෙන්දී ආරක්ෂා වෙන්නේ පාරිභෝගිකයෝ. අනිත් දේ මතක තියාගන්න උපරිම මිලක් දාන්න සමතුලිත මිලට වඩා පහලින් කියලාත් රූපසරහනේ මදින්නවොත් වෙළඳපොලේ තියෙන මිල හොඳ නැති නිසා සමතුලිත මිලට වඩා පහලින් තමයි ඒ පාරිභෝගිකයන්ව ආරක්ෂා කරන්න උපරිම මිලක් පනවන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ වරහන් තුල තියෙන උත්තරේ තෝරලා ඒ ප්‍රශ්න අංකිත එක්ක ලියන්න. කිසියම් වෙළඳපොලක බාහන සඳහා ඇති ඉල්ලුම. ළමයි සාර්ව සූක්ෂම ගැන ඔයාලට මතක් වෙන්න ඕන. සූක්ෂමයි කියලා කියන්නේ ආර්ථිකයේ තුල තියෙන තනි වෙළඳපොලක් ගැන, තනි භාණ්ඩයක් ගැන එහෙම අවධානය යොමු කරනවා නම්. සාර්වයි කියන්නේ සමස්ත ආර්ථිකය ගැනම අවධානය යොමු කරනවා නම්. සමස්ත ආර්ථිකය ගැනම අධ්‍යයනය කරනවා නම්. ඒතර සූක්ෂම වලට අපිට ගන්න පුළුවන් තනි වෙළඳපොලක්. ගෑස් සඳහා මිල වැඩි වුණා කියලා. සාර්වයකට ගන්න පුළුවන් සමස්ත ආර්ථිකයේ මිල ගණන් වැඩි වෙනවා. උද්දමන වැඩි වුණා කොහොම සාර්ව. පැහැදිලිනේ? එළබටු අම්බටු වල එළවලු වල මිල වැඩි වුණා කිව්වොත් සූක්ෂම. ආර්ථිකයේ මිල වැඩි වෙලා උද්දමනයක් වැඩි වුණා කිව්වොත් සාර්ව. රයිට්. එතකොට තව අපි ගත්තොත් මොන හරි භාණ්ඩයක ඉල්ලුම අඩු වෙනවා. හරිද? ඒක සූක්ෂම. රටේ සමස්ත ඉල්ලුම අඩු වෙනවා කියලා කියනවා. ඒකට කියනවා සමාහාර ඉල්ලුම කියලා. ඒක සාර්ව. ඉතින් මේ කතා කරලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න. කිසියම් වෙළඳපොළක භාණ්ඩයක් සඳහා ඇති ඉල්ලුම. වෙළඳපොළක ඒ කියන්නේ රට ඇතුලේ තියෙන එක වෙළඳපොළක යම් කිසි භාණ්ඩයකට තියෙන ඉල්ලුම. මොකක්ද එන්නේ එතකොට? සූක්ෂම ආර්ථික විද්‍යාව. සූක්ෂම ආර්ථික විද්‍යාව. රයිට්. ඊට පස්සේ ළමයි අහලා තියෙනවා මුළු උපයෝගිතාවේ උපරිම වෙනකොට ආන්තික උපයෝගිතාවට මොකද වෙන්නේ කියලා. මේ අපි ගණනය කිරීම හදලා බැලුවා. රයිට් නිබන්ධනවල අර මං අයිස්ක්‍රීම් උදාහරණයකට අරගෙන පළවෙනි අයිස්ක්‍රීම් එක කනවා දෙවෙනි අයිස්ක්‍රීම් එක කනවා තුන්වෙනි අයිස්ක්‍රීම් එක කනවා. ඔය විදිහට එක එක අයිස්ක්‍රීම් වලින් එන උපයෝගිතාවය දැම්මා. දාලා ටේබල් එකක් හැදුවා. හදලා
මුළු උපයෝගිතාවේ වැඩිම වෙනකොට අයිස්ක්‍රීම් වලින් අපි බැලුවා අර අමතර අයිස්ක්‍රීම් එකෙන් ආපු උපයෝගිතාවය කොහොමද උනේ කියලා. ඒතර ඔයා දැනගත්තා හරි මුළු උපයෝගිතාවේ උඩරිම වෙද්දී හරියටම ආන්තික උපයෝගිතාවේ බිඳුව බවට පත් වුණා. ආන්තික උපයෝගිතාවේ බිඳුව බවට පත් වුණා. දැන් ඒව හදලා කැල්කියුලේෂන්ස් කරලා ටියුටර් නිබන්ධන වල අපි කතා කරපු දේවල්. අමතක නැහැ චුට්ටක් ආයෙ බලන්න. හරිද? මුළු උපයෝගිතාවේ උඩරිම වෙනකොට ආන්තික උපයෝගිතාවේ මොකද වෙන්නේ? ශූන්‍ය වෙනවා. ශූන්‍ය වේ. right. ඒ කියන්නේ අපිට අර අමතර ඒකකින් ලැබෙන උපයෝගිතාවේ බිඳුව දක්වා අඩු වෙද්දි තමයි මුළු උපයෝගිතාවේ උපරිම උනේ. right. ඉතින් ඊටත් වැඩිය පරිභෝජනය කරොත් තව ටිකක් වැඩිපුර පරිභෝජනය කරොත් මේක ඍණ වෙන්න පුළුවන්. ඒක ඍණ වුණොත් මුළු උපයෝගිතාවේ අඩු වීමකට තමයි ලක් වෙන්නේ. right. ඍණ වේලාවේදී මුළු උපයෝගිතාවේ අඩු වෙනවා. මතක තියාගන්න මුළු උපයෝගිතාවේ උපරිම වෙන්නේ ආන්තික උපයෝගිතාවේ ශූන්‍ය වේලාවට. මුළු උපයෝගිතාවේ උපරිමයටම ඇවිල්ලා තියෙන්නේ ආන්තික උපයෝගිතාවේ ශූන්‍ය වේලාවට. ඊට පස්සේ ළමයි අහනවා මේවා සත්‍යද අසත්‍යද කියලා. කැපකල බදු කුලී ආදායම වක්‍ර පිරිවෙන සඳහා උදාහරණයකුයි. ළමයි ඉතින් මෙතනදී මතක තියාගන්න ඕනේ මොකද්ද ඍජු පිරිවැය කියන්නේ මොකද්ද වක්‍ර පිරිවැය කියන්නේ කියලා. ඍජු පිරිවැය කියන්නේ අපි එය නිෂ්පාදන ක්‍රියාවලට පිටතින් යෙදවූ මිලදී ගැනීමට දරන වියදම්. සරලවම කිව්වොත් ආයතන මුදලින් දරන වියදම් තමයි ඍජු පිරිවැය කියලා කියන්නේ. වක්‍ර පිරිවැය කියලා කියන්නේ දැන් ආයතනයේ සතුව තියෙන සම්පත් පාවිච්චි කරනවනේ. නිෂ්පාදන කටයුතු වලට ආයතනයේ සතුව තියෙන සම්පත් පාවිච්චි කරනවා. එතකොට ඒ නිසා අහිමි වෙන දේවල්. දැන් උදාහරණයක් විදිහට නිෂ්පාදන කටයුත්තට පාවිච්චි කරනවා කියලා හිතන්න ව්‍යාපාරයේම භූමිය. දැන් මම ව්‍යාපාරයක් පටන් අරන් දැන් මට මුදලින් දරන්න වෙන පිරිවෙත්. දැන් මම ක්ලාස් එකක් පටන් ගත්තා කියලා. දැන් මට මුදලින් දරන්න වෙන පිරිවෙත් තියෙනවා. මොනවද? ටියුෂන් ක්ලාස් වලට අදාළව ඔය මාක පෙන්ස් ටික මම ගන්න ඕනේ, ටියුට්ස් ටික ප්‍රින්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ලයිට් බිල ගෙවන්න ඕනේ, වතුර බිල ගෙවන්න ඕනේ. ඒවා මුදලින් දරන පිරිවෙත්. හැබැයි මම ක්ලාස් එක පටන් ගත්තේ අපේ ගෙදර නම්. ඒතර මට මුදලින් නොදරන පිරිවෙකුත් තියෙනවා. ඒවට තමයි වක්‍ර පිරිවෙයි කියලා කියන්නේ. ආයතනයේ සතු සම්පත් නිසා ආයතනයේ සතු සම්පත් නිෂ්පාදන ක්‍රියාවට භාවිත කිරීම නිසා දැරීමට සිදුවන පිරිවෙයි. උදාහරණයක් මම ගෙදරම නම් මයි ක්ලාස් එක කරන් යන්නේ. මට ගේ රෙන්ට් එකට දෙන්න තිබ්බා. අන්න එහෙනම් කුලියක් මට ගන්න තිබ්බා. අන්න ඒ කුලිය මට අහිමි වෙනවා. ඒවට තමයි අපි වක්‍ර පිරිවෙයි කියන්නේ. හරිද? මම මගේම සල්ලි ටික පාවිච්චි කරනවා. ඒතකොට මට බැංකුවෙන් ලැබෙන්න තිබ්බ පොලිය අහිමි වෙනවා. අන්න අහිමි වෙච්ච පොලිය. මමම මගේ ව්‍යාපාරයේ ශ්‍රමිකයෙක් විදිහට වැඩ කරනවා. ඒතර මට වෙන තැනක ශ්‍රමය සපයලා ගන්න තිබ්බ වැටුප අහිමි වෙනවා. අන්න ඒ වගේ අහිමි වෙන ඒවා තමයි අපි වක්‍ර පිරිවෙයි කියලා කියන්නේ. එහෙනම් බදුකුලිය ආදායමත් මොකද්ද අහිමි වෙන? එහෙම නැත්නම් කැපකල බදුකුලිය ආදායම කියලා කියන්නේ වක්‍ර පිරිවෙත සඳහා උදාහරණයක්. එතන මේක සත්‍ය වේ. කැපකල බදුකුලිය ආදායම. ඇයි එහෙම කියන්නේ? ඒක ඇවිල්ලා මුදලෙන් දරපු ඍජු පිරිවෙයක් නෙමෙයි. රයිට්. මම මගේ ගෙදරම මගේ ක්ලාස් එක කරගෙන ගියපු නිසා අර මට ලැබෙන්න තිබ්බ කුලියක් මට නැත්තම් මේක වෙන කෙනෙක්ට රෙන්ට් එකට දීලා කුලියක් ගන්න තිබ්බනේ. අන්නේ කුලිය නැති වුණා. අන්න කැපකල බදු කුලිය. වක්‍ර පිරිවෙත උදාහරණයක්. ඒ ආයතනයේ සතු සම්පත් භාවිත කිරීම නිසා කැප කරනවා නම් ඒවා වක්‍ර පිරිවෙයි. ඊට පස්සේ කියනවා පූර්ණතරංකාරී ආයතනයේ භාණ්ඩික මිල තීරණය කරන්න පුළුවන්ලු. බෑ ළමයි. පූර්ණතරංකාරී ආයතනයක් මිල ගනුවෙක් කියලා අපි කියනවා. ඇයි එහෙම කියන්නේ? එයාට මිලක් තීරණය කරන්න බෑ. එයාට පුළුවන් වෙළඳ පොලෙන් තීරණය කරලා දෙන මිලක් තියෙන්නේ. ඒ මිල එහෙමම බාර ගන්න. ඒ නිසා තමයි අපි යාට කියන්නේ මිල ගන්නවා කියලා. වෙළඳ පොලේ බිත්තරයක් සඳහා මිල රුපියල් 35යි නම් එහෙනම් බිත්තර විකුණන ආයතන වලට මිල වැඩි කරන්න බෑ. එයාටත් මිල රුපියල් 35ටම විකුණන්න වෙනවා. මේ තියෙන ඉල්ලුම් වක්‍රය. ඉහළට හෝ පහළට ගමන් කරනවා. රයිට් වක්‍රය දිගේ ඉහළට හෝ පහළට ගමන් කරනවා. පැහැදිලිද? ඊට පස්සේ ඉල්ලුම වෙනස් වීම කියලා කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවර තිබියදී ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධකයක් හෝ සාධක කිහිපයක වෙනස් වීම නිසා සමස්ත ඉල්ලුමටම ඉල්ලුමෙහි සිදුවන අඩු හෝ වැඩි වීම. ඒ කියන්නේ ඉල්ලුම වෙනස් වෙද්දී මොකද වෙන්නේ? සම්පූර්ණ වක්‍රය පිටින්ම වෙනස් වෙනවා. මේ සම්පූර්ණ වක්‍රයටමනේ අපි ඉල්ලුම කියලා කිව්වේ. ඉල්ලුම වෙනස් වෙයි සම්පූර්ණ වක්‍රය පිටින්ම දකුණට යන්න පුළුවන් සමහර විට. නැත්නම් වක්‍රය පිටින්ම වමට එන්න පුළුවන්. තේරුණාද? මේ තියෙන ඉල්ලුම වෙනස් වීම. ඔයාට ඇඳලා පෙන්වන්න කිව්වොත් එහෙම හදිසියවත් ඈ.
මේ ලක්ෂ්‍ය වක්‍රයේ දිගේ ඉහළට පහළට යන එකට කියනවා ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම. පැහැදිලිද? එතකොට ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියලා කියන්නේ යම් නිශ්චිත අවස්ථාවක අනිකුත් කරුණු වෙනස් තිබෙදී. සලකා බලන්නේ මිල පමණක් වෙනස් වීම නිසා ඉල්ලුම් ප්‍රමාණය සිදු වන අඩු හෝ වැඩි වීම. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා වක්‍ර දිගේ ලක්ෂ්‍ය පහළට යනවා. ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා වක්‍ර දිගේ ලක්ෂ්‍ය ඉහළට යනවා. ඉල්ලුම වෙනස් වීම කියලා කියන්නේ ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සාධකයක් හෝ මිල නෙමෙයි ඒක වෙනස් වෙන්නේ. ඉල්ලුම කෙරෙහි බලපාන නැත්නම් මිල ස්ථාවර තිබෙදී ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සාධකයක් හෝ සාධක කිහිපයක් වෙනස් වීම නිසා සම්පූර්ණ ඉල්ලුම් වක්‍රයේ සිදුවන වෙනස් වීම. නැත්නම් සමස්ත ඉල්ලුමේ හට ගන්න වෙනස් වීම. ඒක පෙන්වන්නේ කොහොමද? වක්‍ර දකුණට හෝ වමට තැන් කරලා. එහෙනම් මතක මතක තියාගන්න එක වක්‍රයක් දිගේ ඉහළට පහළට යන එකට කියනවා ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියලා. ඒ නිර්වචන මතක තියාගන්න නිබන්ධන වල තියෙනවා. ඉල්ලුම වෙනස් වීම කියලා කියන්නේ වක්‍රේ පිටින් මෙහෙට මෙහෙට පයින්නවා. සමස්ත ඉල්ලුමේ හට ගන්න අඩු හෝ වැඩි වීම. ඒකට බලපාන්නේ මිල හැර අන්සාධක. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන බලපාන්නේ මිල. මතක තියාගන්න. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන බලපාන්නේ මිල. ඉල්ලුම වෙනස් වෙන බලපාන්නේ මිල හැර අන්සාධක. right. අපි යනවා පරිමාණානුකූල ඵල නීතිය කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. ළමයි පරිමාණානුකූල ඵල නීතිය තියෙන්නේ දිගු කාලය කියලා මතක තියාගන්න. කාලය දෙකයිනේ. කෙටි කාලයයි දිගු කාලයයි. දැන් ඉස්සරහ ප්‍රශ්නෙක තිබ්බ කෙටි කාලය හා දිගු කාලය අතර වෙනස පැහැදිලි කරන්න කියලා. right. කෙටි කාලය කියන්නේ මොකද්ද? ස්ථාවර යෙදුමුක් තියෙනවා, විචල යෙදුමුක් තියෙනවා. දිගු කාලෙ වෙද්දි එක ස්ථාවර යෙදුමක්වත් නැහැ. තියෙන සියලුම යෙදුම් විචල යෙදුම්. එතකොට මේ පරිමාණානුකූල ඵල නීතිය කියන්නේ දිගු කාලයේ තියෙන නීතියක්. දිගු කාලයේ අපි යෙදුම් වෙනස් කරද්දි නිමැවුම කොහොමද වෙනස් වෙන්නේ කියලා තමයි පරිමාණානුකූල ඵල නීතියෙන් කියන්නේ. right. මොකද්ද පරිමාණානුකූල ඵල නීතියෙන් කියන්නේ? මම මෙතන ලියන්න. දිගු කාලයේදී නැත්තම් දිගු කාලේ අපි දන්න මොකද වෙන්නේ කියලා. සියලු යෙදුම් විචල් යෙදුම් බවට පත්වන විට සියලු යෙදුම් විචල්්‍ය යෙදුම් බවට පත්වන විට කොහොමද නිමැවුම හැසිරෙන්නේ? නිමැවුම හැසිරෙන ආකාරය. සමහර අය මේකට ලියන්න පුළුවන් වැඩි වෙන පරිමාණුකූල ඵල නීතිය කියන්නේ මේකයි අඩු වෙන එක. එහෙම නෙමෙයි අහලා තියෙන්නේ පොදුවේ අහලා තියෙන්නේ. වැඩි වෙන එක නම් යෙදුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමැවුම වැඩි වෙනවා. අන්න කියනවා වැඩි වෙන පරිමාණානුකූල ඵල කියලා. යෙදුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා අඩු වෙන්නම් නිමැවුම වැඩි වෙන්නේ අපි කියනවා අන්න අඩු වෙන පරිමාණානුකූල ඵල කියලා. මේ අහලා තියෙන පරිමාණානුකූල ඵල නීතිය කියන්නේ මොකද්ද කියලා පොදුවේ. පරිමාණානුකූල ඵල නීතියෙන් බලන්නේ මොකද්ද? සියලු යෙදුම් වෙනස් කරද්දී දිගු කාලයේ ආයතනයක සියලු යෙදුම් වෙනස් වන විට කොහොමද නිමැවුම හැසිරෙන්නේ? ඔක තමයි පරිමාණානුකූල ඵල නීතියෙන් බලන්නේ. ව්‍යාපාර චක්‍රයක අදියර දෙකක් අහලා තියෙනවා ළමයි ඊට පස්සේ. දැන් ව්‍යාපාර චක්‍ර මතකද? ව්‍යාපාර චක්‍ර. කාලයත් එක්ක රටේ විභව නිමයම අපිට පෙන්වන්න පුළුවන් මේ විදිහට රටක විභව නිමයවම නිෂ්පාදන හැකියාවට වැඩි වී යනවා. හැබැයි ළමයි ඒ රටේ සැබෑ නිමයම ගත්තොත් එහෙම මෙහෙම ස්මූත් විදිහට වැඩි වීගෙන යන්නේ නැහැ. සමහර කාලවලට අඩු වෙනවා. සමහර කාලවලට අතුලටම ගිහිල්ලා ආයෙ ඉහළ යනවා. ආයෙ ඉහළට ගිහිල්ලා ආයෙ අඩු වෙනවා. කොහොම තමයි යන්නේ. මොකද තමයි ව්‍යාපාර චක්‍ර කියලා කියන්නේ. ඒතර මේ මැද්දෙන් ගිහිලා තියෙන ඉර මොකද්ද කියලා හොත් ඒ තමයි සැබෑ විභව නිමයවම. මේ තියෙන විභව නිමයවම. මේ මොකද්ද සැබෑ නිමයවම. හරිද? එතකොට මේකේ අදියර හතරක්. මේ විදිහට ළමයි රටක මූර්ත දළදේශීය නිෂ්පාදිතය මාස කිහිපයක පමණ කාලයක් තිස්සේ අඩු වෙනවට කියනවා පසුබැසීම. මේකට කියන්නේ පසුබැසීම. මොකද්ද පසුබැසීමකදී වෙන්නේ කියලා මතක තියාගන්න. රටක නිමැවුම, සේවා නියුක්තිය, මිනිසුන්ගේ ආදායම් මට්ටම් මාස කිහිපයක් කාලයක් තිස්සේ පහළට යනවා. මේ පසුබැසීමේ උච්චතම අවස්ථාවට වෙන්නේ මෙතෙන්ට කියනවා පතුල කියලා. පතුලෙන් පස්සේ ළමයි මේ නැවත රටේ මූර්ත නිෂ්පාදිත ඉහළ යනවට කියන ප්‍රසාරණය කියලා. ඒතකොට ඔන්න පසුබැසීම නිර්වචනය කරේ මොකද්ද? මාස කිහිපයක පමණ කාලයක් තිස්සේ රටේ මූර්ත දළදේශීය නිෂ්පාදිතයේ සිදුවන පහළ යාම තමයි පසුබැසීම.
පසුබැසීමක උත්තරචම අවස්ථාවට පතුල කියලා කියන්න පුළුවන් නැත්නම් මෙහෙම කියන්නත් පුළුවන්. පසුබැසීම අවසන් වී නැවත ප්‍රසාරණය ආරම්භ වන තැන. එහෙම කියන්නත් පුළුවන්. පසුබහින එක ඉවර වෙලා නැවත ප්‍රසාරණය පටන් ගන්න තැනටත් පතුල කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රසාරණයලා ඉහළටම අවස්ථාව ප්‍රසාරණයේ ඉහළතම අවස්ථාව ආර්ථිකයක ප්‍රසාරණ අවධි ඉහළතම අවස්ථාව කියන මුදුනත කියලා. මුදුනත කියලා කියන්නත් පුළුවන්. හරි ආර්ථික ප්‍රසාරණයේ ඉහළතම අවස්ථාව මුදුනත. ওই විදිහට වට අදිර දෙකක් විස්තර කරන්න තියෙනවා. නැත්නම් ප්‍රසාරණය කියන එක මට මෙහෙම කියන්න පුළුවන්. ආර්ථිකයක පතුලත් මුදුනටත් අතර අවධිය ප්‍රසාරණය සංඥායි. දැන් ඕවා නිබන්ධන වල ওই නිර්වචන දෙක තුනක්ම මම දීලා තියෙනවා. ඔයාට ලේසියෙන් පහසුවෙන් මතක තියාගන්න පුළුවන් නිර්වචන මතක තියාගන්න. ඔන්න මම කියනවා ආයෙත් දැන් මේ හතර තමයි තියෙන්නේ. පසුබැසීම පතුල. මේවා අනුපිළිවෙලින් සම්බන්ධයි කියලා මතක තියාගන්න. කවදාවත් පසුබැසීමකින් පස්සේ ප්‍රසාරණයක් එන්නේ නැහැ. කවදාවත් පතුලකින් පත් එකපාරට මුදුනටක් එන්නෙත් නැහැ. මේ අනුපිළිවෙලට යන්නේ පටන් ගන්න තැනක් කියලා ගන්නෑ. පසු බැසීමෙන් පටන් ගන්න ඕනේ. එහෙම එකක් නෑ. පටන් ගන්න තැනක් නෑ. හැබැයි මේ අනුපිළිවෙල කෝඩ් එක තියෙනවා. පසු බැසීම පතුල ප්‍රසාරණය මුතුනත. පසු බැසීම කියන්නේ මොකද්ද? ආර්ථිකයක අර මූර්ත නිෂ්පාදිතය රටේ නිමැවුම මාස කිහිපයක පමණ කාල තිස්සේ පහළ යාම. පසු බැසීමේ ඉහළතම අවස්ථාවට පතුල කියලා කියනවා. නැත්නම් පතුල මෙහෙම කියන්නත් පුළුවන්. පසු බැසීම අවසන් වී නැවත ප්‍රසාරණය ආරම්භ වන අවස්ථාව. පතුල. ප්‍රසාරණය කියන එක මෙහෙම විස්තර කරන්න පුළුවන්. පතුලටත් මුදුනටත් අතර අවධිය. ව්‍යාපාර චක්‍රයේ පතුල හා මුදුනටත් අතර අවධිය. ප්‍රසාරණය සංඥාවක්. නැත්නම් අපිට කියන්න පුළුවන් රටේ මූර්ත නිෂ්පාදිත ඉහළ යමින් පවත්නා අවධිය. රයිට්. ওই විදිහට බලා ගන්න. බලලා මේකේ අදිර දෙකක් විස්තර කරන්න තියෙන්නේ. අසන විද්‍යුත් මුදල් භාවිතයට හේතුව. කියන ඔන්ලයින් e-money. ඇයි අපි ඒව පාවිච්චි කරන්නේ? එකක් තමයි payments කරද්දී අපි රුපියල් ක්ලාසි පාවිච්චි කරනවට වඩා ආරක්ෂාව දෙනවා. ඉක්මනින් පහසුවෙන් ගනුදෙනු කරන්න පුළුවන්. රයිට්. ඉක්මනින් පහසුවෙන් ගනුදෙනු කටයුතු සිදු කරගන්න පුළුවන්. භෞතික මුදල් වලට වඩා ආරක්ෂාකාරී. සහ මේක භාවිත කරන්න එක හේතුවක් තමයි වාණිජ ආයතන අතර තියෙන තරංකාරීත්වය නිසා. දැන් අරයා කියනවා හරි අපි මෙහෙම ඔන්ලයින් පේමන්ට්ස් කරන්න දෙනවා. ඒ වගේම එක්කෙනෙක් යාගේ ඔන්ලයින් පේමන්ට් කරන්න බැයි නම් අපි සමහරට ඒ ෂොප් එකට යන්නේ නැහැ. අර ඒ වගේ වාණිජ ආයතන අතර තියෙන තරංකාරීත්වය නිසා විද්‍යුත් මුදල් භාවිත කරනවා. භෞතික මුදල් වලට වඩා ආරක්ෂාකාරී නිසා විද්‍යුත් මුදල් භාවිත කරනවා. ඉක්මනින් සහ පහසුවෙන් ගනුදෙනු කරගන්න පුළුවන් නිසා විද්‍යුත් මුදල් පාවිච්චි කරනවා. ගනුදෙනුකරුවෝ ආරක්ෂා කරගන්න ඕන නිසා ආයතන මේ ආකර්ෂණය කරගන්න ඕන නිසා ආයතන විද්‍යුත් මුදල් පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ දේවල් නිසා විද්‍යුත් මුදල් භාවිතයට වෙලා තියෙනවා. රයිට්. ඔන්න ඒතකොට ෆස්ට් පාර්ට් එක ඉවරයි. ඒතකොට මේවා කෙටි පිළිතුරු ළමයි බලාපොරොත්තු වෙන්නේ. ලකුණු දෙකක් වගේ තමයි ඔයාලට ලැබෙන්නේ. ඒතකොට 1යි 1 ඉඳන් 1යි 20 වෙනකන් තියෙනවා. එතකොට එකකට ලකුණු දෙක ගන්න ලකුණු 40ක් හිටෙන්න හම්බ වෙනවා. සෙකන්ඩ් පාර්ට් එකේ ලකුණු 60යි. හරිද? මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකට දාන්න. දැන් අපි කතා කරගෙන ආපු දේවල් වල මොනවා හරි වට ගැටලු සහගත තැනක් තියෙනවා නම් මම නැවත කියන ළමයි ටිකක් පස්සේ ජොයින් වෙච්ච හින්දා අර තරු දාපු ප්‍රශ්නේ අනිවාර්යෙන් බලන් යන්න මේක ෂුවර් ඇන්ඩ් ෂොට් තියෙනවා. මම මහ බැංකු වාර්තාවෙන් අහන්නේ දේවල් දෙකයි. එකක් ආර්ථික වර්ධන වේගය. ඒක ඇහුවා 2025 ජූලි මතක විදිහට. ආර්ථික වර්ධන වේගය ඇහුවා ඒක. 5% ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2024 අවුරුද්දේ. අනිත් එක අහන්න පුළුවන් දේ තමයි මේ තියෙන්නේ. 2024 වර්ෂ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම. කීයද? ඇමරිකානු ඩොලර් 4516. 4516. අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රයේ ওই ප්‍රශ්න දෙකෙන් එකක් තියෙනවාමයි. මොකද අහන්න පුළුවන් ආසන්න මහ බැංකු වාර්තාව තමයි 2024 මහ බැංකු වාර්තාව. 25 එකක් තාම ඇවිල්ලා නැහැ. ඒ නිසා ඒක ගැන වොරි වෙන්න එපා. 25 මහ බැංකු වාර්තාව වෙන්නේ 26 අප්‍රේල් වල. හරි. ඊට පස්සේ දැන් ওই ෂුවර් එකටම තක්කෙටම කියන්න පුළුවන් තව ප්‍රශ්නයක් තමයි සමතුලිත මිල ප්‍රමාණය හොයන එක. ඒක අනිවාර්යයෙන්ම වෙනවා කියලා මට කියන්න පුළුවන්. ඒකට යන්න කලින් අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. දැන් බලන්න ඔයා අතේ මේ ප්‍රශ්න වලට උත්තර ලියපු පේපර්ස් තියෙනවා නම් ඔයාටම චෙක් කරගන්න පුළුවන් තමන්ගේ ආන්සර්ස් කොයිතරම් දුරට නිවැරදිද කියලා. ඒවට තියෙන ලකුණු ප්‍රමාණයක් දීලා තියෙනවා. ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් සහ 6 ප්‍රශ්නේ චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්ද කියලා අහනවා. මම හිතන්නේ මේ ෆස්ට් පාර්ට් එකේ 6 වෙන්න ඕනේ. ඔව් 6 වෙනි එකේ ගාන හදන්න තියෙන්නේ. හරිද? අ, සූත්‍රයට ආදේශ කරලා ගාන හදන්න. දැන් මේකේ හරියටම යම් නිශ්චිත මිලක් දීලා නැති නිසා අපිට චාපනම්මිතාවයට තමයි යන්න වෙන්නේ. චාපනම්මිතාවයට ගිහිල්ලා ගාන හැදුවොත් උත්තරේ අංක 1.2 එනවා. ඒක නිකන් ඔයා සූත්‍රයට ගණන් ආදේශ කරන්න තියෙන ඩෙල්ටා Q ඩිවිඩින් ඩෙල්ටා P වැඩි කරනවා P1 බෙදන P2 බෙදනවා Q1 දෙන Q2.
මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ නම්බර් එකට ඩිරෙක්ට් මට මැසේජ් එකක් දාන්න ඕන කෙනෙක්ට පුළුවන්. දාලා ඔයාලට ප්‍රශ්න තියෙන තැන් ගැටලු තියෙන තැන් අහන්න. යම් නිශ්චිත මිලක් දීලා තිබ්බොත් අපි ලක්ෂ 9තාවය පාවිච්චි කරන්න ඕනේ. එතකොට සූත්‍රයේදී ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කරනවා P බෙදීම QD. අර දත්ත ටික ආදේශ කරන්න තමයි තියෙන්නේ. රයිට්. ඒ ගානේ මොනවා හරි ඩවුට් එකක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න මම කියලා දෙන්නම් අනිවාර්යෙන්. රයිට්. දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ තියරි කොටස් වල ප්‍රශ්න මම ලියලියා ඉන්න යන්නේ නැහැ. මොකද අපිට පැය දෙක කාලයක් ඇතුළත ඉවර කරන්නත් ඕනේ. දැන් පැයක් විනාඩි 45ක් ගිහිලා තියෙනවා. තව පැය 1යි මිනිත්තු 15ක් තියෙන්නේ. ඒ නිසා මම මේ ප්‍රශ්න වලට උත්තර කටින් කියාගෙන යන්න බලන්න තමන් ලියපු පිළිතුරු නිවැරදිද කියලා සහ ඔයා පොඩි ෂෝට් නෝට් එකක් අවශ්‍ය තැන් වල දාගන්න. ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් කියන්නේ මොනවද කියලා අහනවා. භාවිතයත් සමග නැවත නැවත ජනනය වෙන සම්පත් වල තමයි ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් කියලා කියන්නේ. ඒවා තියෙන ළමයි භූමිය කියන එක කොටස් දෙකකට බෙදෙන්නේ. භූමිය බෙදෙනවා ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් සම්පත් ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් විදියට. ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් සම්පත් කියන්නේ භාවිතයත් සමග ෂේ වී යන්නේ නැති නැවත නැවත ප්‍රතිජනනය වෙන නැවත නැවත ස්වභාවිකවම ප්‍රතිජනනය වෙන සම්පත් මොනවාද? මත්ස්‍ය සම්පත, වන සම්පත ඒවා ගන්න පුළුවන්. දැන් මසුන අල්ලන්න ඉවර වෙන්නේ නැහැ නේද? නැවත නැවත ජනනය වෙනවා. වන සම්පත වනාන්තර එලිපෙහෙලි කරන්න නැවත ඒවා නැවත වර්ධනය වෙනවා. අන්න ස්වභාවිකවම නැවත ප්‍රතිජනනය වෙනවා. ප්‍රතිස්ථාපන කළ නොහැකි සම්පත් කියන මොනවද? khනිජ සම්පත් වගේ දේවල්. ඒවා පාවිච්චි කරන්න ඉවර වෙනවා. කවදාද මේ ලෝකේ තියෙන බොර තෙල් අපි ගන්න khනිජ තෙල් කියන ඒවා කවදාද ලෝකෙන් තොරන් වෙලා යනවා. තේරෙනවද? එහෙනම් ඔන්න ප්‍රතිස්ථාපන කළ හැකි සම්පත් මොනවද කියලා මම ආයෙ කියනවා. භාවිත සමග ස්වභාවිකවම නැවත ප්‍රතිජනනය වෙන සම්පත් ප්‍රතිස්ථාපන කළ හැකි සම්පත්. ලකුණු දෙකයි දීලා තියෙන්නේ. ඒ ලියුවහම ඇති. ඕන උදාහරණ කිව්වොත් ඔයාලා ලියන්න පුළුවන්. ප්‍රතිස්ථාපන කළ හැකි සම්පත් කියන්නේ භාවිත සමග අවසන් වෙනවා. භාවිත සමග ෂේ වීමට පාත්‍ර වන නැවත ප්‍රතිජනනය නොවන සම්පත් වලට කියනවා ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා. රයිට්. දෙවෙනි ප්‍රශ්න B කොටස. වෙළඳපොළ ආර්ථිකයක් කොහොමද මූලික ආර්ථික ප්‍රශ්න විසඳගන්නේ කියලා අහනවා. ප්‍රශ්න තුනයි තියෙන්නේ. වෙළඳපොළ ආර්ථිකයේ ප්‍රශ්න තුනයි තියෙන්නේ. ඕනම ආර්ථිකයේ ප්‍රශ්න තුන විසඳ ගන්න හැටනේ අපි කතා කරන්නේ. රයිට්. ඒතර මොනවද ප්‍රශ්න තුන? දැන් වෙළඳපොළ ආර්ථිකයේ කවුරු හරි ඇහුවොත් මෙහෙම වෙළඳපොළ ආර්ථිකයක මේ ප්‍රශ්න තුන පොදුවේ විසඳගන්නේ කොහොමද කියලා කෙලින්ම වාට කියන්න පුළුවන්. මේ ප්‍රශ්න තුනම උත්තරේ හොයන්නේ මිල යාන්ත්‍රණය හරහා කියලා. මිල යාන්ත්‍රණය හරහා තමයි ප්‍රශ්න තුන උත්තරේ හොයන්නේ. එතකොට ලකුණකට අහලා තිබ්බනම් වාට එහෙම කියන්න පුළුවන්. මේ ලකුණු තුනකට අහලා තියෙන ඉතින් එහෙම කියන්න බෑ වාට. නිකන් ප්‍රශ්න විස්තරාත්මකව ලියන්න ඕන. කොහොමද වෙළඳපොළ ආර්ථිකයක් කුමක් නිපදවන්නේද කියන ප්‍රශ්නේ විසඳගන්නේ. කොහොමද වෙළඳපොළ ආර්ථිකයක් කෙසේ නිපදවන්නේද කියන ප්‍රශ්නේ විසඳගන්නේ. ඕනම ආර්ථිකයක් ওই ප්‍රශ්න තුන විසඳන්න ඕන ළමයි. කා සඳහා නිපදවන්නේද කියන ප්‍රශ්නේ විසඳන්න. කාටද හදන්නේ? කොහොමද ළමයි වෙළඳපොළ ආර්ථිකයක් කුමක් නිපදවන්නේද කියන ප්‍රශ්නේ විසඳගන්නේ. එයාලා මිල යාන්ත්‍රණය දෙන සංඥාවක් භාණ්ඩේ මිල කොහොමද කියලා. ඒ වගේම එයාලට එකකින් අයිඩියා එකක් ගන්න පුළුවන්. මේකෙන් මට ගන්න පුළුවන් ලාභය කොහොමද කියලා. ඒතර මොකද වෙළඳපොළ ආර්ථිකයක් කරන්නේ? වැඩි ලාභයක් ගන්න පුළුවන් භාණ්ඩේ වැඩි වශයෙන් හදන්න. ලාභ නැත්තම් හදන්නේ නැහැ ඒ භාණ්ඩේ. මේ කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ වෙළඳපොළ ආර්ථිකයක් වැඩි ලාභයක් ඉපිය හැකි භාණ්ඩ වැඩි වශයෙන් නිපදවනවා. කොහොමද කෙසේ නිෂ්පාදනය කරන්නේද කියන ප්‍රශ්නෙට උත්තරේ හොයන්නේ. right දැන් කුමක් නිපදවන්නේද කියන ප්‍රශ්නට නම් උත්තරේ වැඩි ලාභයක් ඉපෙහි බාන වැඩි වශයෙන් නිෂ්පාදනය කරයි. කෙසේ නිපදවන්නේද කියන ප්‍රශ්නට උත්තරේ හොයන්නේ. එයා බලනවා අඩු පිරිවැයක් සහිත ශිල්ප ක්‍රමය තමයි ගන්න. කෙසේ නිෂ්පාදනය කරන්නේද කියන්නේ ශිල්ප ක්‍රමය පිළිබඳ ගැටලු. ඒත් කොහොමද ඒක බලන්නේ? අඩු පිරිවැයක් සහිත ශිල්ප ක්‍රමය. ශිල්ප ක්‍රමය භාවිත කරනවා. නැත්නම් ඔයාලට කියන්න පුළුවන් අඩු පිරිවැයක් හෝ වැඩි ලාභයක්. වෙළඳපොළ ආර්ථිකයක් හැම වෙලෙම ස්වාර්ථය මත යන්නේ. ලාභය මත පදනම් වෙලා තමයි තීරණය කරන්නේ. තීරණ ගන්න. ඒතර වෙළඳපොළ ආර්ථිකයේ ව්‍යාපාර කරගෙන පෞද්ගලික අංශය. එයාලා කරන්නේ මොනවද නිෂ්පාදනය කරන්න කියලා බලද්දි වැඩි ලාභයක් නිපදවන්න පුළුවන් ලාභ තමයි වැඩි වශයෙන් ලාභයක් උපයන්න පුළුවන් බාණ්ඩ තමයි වැඩි වශයෙන් නිපදවන්නේ. කොහොමද හදන්නේ කියලා බැලුවොත් එයාලා බලනවා අඩු පිරිවැයක් හෝ වැඩි ලාභයක් උපයන්න පුළුවන් ශිල්ප ක්‍රමය භාවිතා කරනවා. අඩු පිරිවැයක් හෝ වැඩි ලාභයක් උපයන්න පුළුවන් ශිල්ප ක්‍රම. කා සඳහාද කියලා හෙවොත් එහෙම
ක්‍රය ශක්තියක් තියෙන අයට, සල්ලි තියෙන අයට තමයි හදන්නේ. සල්ලි තියෙන්න ඕනේ භාණ්ඩ ගන්න. ක්‍රය ශක්තියක් සහිත පාරිභෝගිකයන් සඳහා. පැහැදිලි නේද? ඒකට තවදුරටත් විස්තර කරනවා නම් අපි දන්නවා ක්‍රය ශක්තිය කියන එක මිනිසුන්ගේ වියදම් කිරීමේ හැකියාව කියන එක එයාගේ ආදායම් මත තීරණය වෙනවා. සාධක ආදායම් මත. ওই පැත්තෙන් වාට විස්තර කරන්න යන්න පුළුවන්. හරිද? දැන් මේවට අපි මයින්ඩ් මැප් ගහලා ලස්සන chart හැදුවා. මේ තියෙන වෙළඳපොළ ආර්ථිකයක විතරයි. ඔයගේ විධානගත ආර්ථිකයේ තියෙනවා, ඔයගේ මිශ්‍ර ආර්ථිකයේ තියෙනවා. එහෙම කාට හරි මයින්ඩ් මැප් නැත්තම් ඒත් මට කියන්න. ඒවා එවන්න පුළුවන් මයින්ඩ් මැප්ස්. ඡේද ගණන් පාඩම් කරනවට වඩා ඒව පාඩම් කරන එක ටිකක් ලේසි. මයින්ඩ් මැප් ඔයාලට දුන්නා. භෞතික පන්ති වල ඉන්න සමහර ළමයි ඇති GMC එකේ. එයාලට භෞතික පන්ති වල මේවා දුන්නා. ඔන්ලයින් රෙකෝඩින්ග්ස් වලත් බෝඩ් එක පාවිච්චි කරලා ওই ප්‍රශ්න වලට උත්තර ලස්සනට මේ කියලා දුන්නා. ඒතර ඔන්ලයින් සම්බන්ධ ළමයිනුත් මෙතන ඇති. මොනම හරි වාට සපෝට් එකක් ඕන නම් දැන් ඔයා ඉස්සරහ දවස් ටිකේ මම දන්නවා අනිවාර්යෙන් ට්‍රැක් එකකට බැලලා පාඩම් කරයි. මේ වෙලාවේ ප්‍රයොරිටි දෙන්න ඕන දේවල් මතක තියාගන්න. දැන් A level කරන ළමයි නම් මෙතන ගොඩක් ඉන්නේ බහුතරයක්. A level අතක ගා ඉන්න එපා මේ වෙලාවේ. තව දවස් 20කින් විතර ඔයාලට AT එක්සෑම් එක තියෙනවා. ඒතර මේ වෙලාවේ ප්‍රයොරිටි දෙන්න ඕනේ මොකද්ද කියලා මේ වෙලාව හිතන්න. මොකද A level වලට ඔයාලට තව ලොකු කාලයක් තියෙනවා. ඒතර ඒක දැන් චුට්ටක් පැත්තකින් තියන්න. මොකද ඔයා මේක කරගන්න සපෝට් එක ඔයාලට A level වලට අනිවාර්යෙන් වැදගත්. හරිද? ඒ නිසා මේ වෙලාවේ වැඩිපුර AT වල ප්‍රයොරිටි දෙන්න. පුළුවන් හැම වෙලාවෙම. මොකද අපිට අධ්‍යාපන සුසුකම වගේ මූර්ති සුසුකමත් වැදගත්. හරිද? ඒ කියන්නේ දැන් ඔයා ජොබ් එකක ඉන්ටර්විව් එකකට යද්දී ඔයාගෙන් ওই ක්වොලිෆිකේෂන් දෙකම බලනවා. ඔයා CV එක හදද්දිම ඔයාට ඕන වෙනවා. ඇකඩමික් ක්වොලිෆිකේෂන්, ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් කියලා දාද්දි ඔයාට A level, O level, කැම්පස් ගියපු ඒවා ඔක්කොම දාන්න ඕනේ ඇකඩමික්. මටත් ඔයගේ ප්‍රශ්නයක් වුණා ඇත්තටම. මම ටිකක් AAT ක්වොලිෆයිඩ් වුණා. ඒවා ටික පරක්කු වෙලා කරගත්තේ. හරිද? ඊට පස්සේ ඉතින් ඉස්සරහට යන ඒවා CIM කරා, ඩිග්‍රී එක කම්ප්ලීට් කරා, ක්ලාස් එකක් එක්ක මෙඩල් එක හම්බුණා ඩිපාර්ට්මන්ට් එකේ. රයිට්. ඒතර මගේ තිබ්බේ ඔක්කොම ගොඩක් ඇකඩමික් පැත්ත. ප්‍රොෆෙෂනල් පැත්තේ මම ක්වොලිෆිකේෂන් ටිකක් අඩුවෙන් තිබුණේ මගේ. පස්සේ තමයි ඔය කම්ප්ලීට් කරගත්තේ. ඒතර ජොබ් එකට යද්දී ඒගොල්ලෝ ගොඩක් බලපෑවා මට. එහෙනම් මතක තියාගන්න ඔයා කවදාද ජොබ් එකක් යද්දී දෙපැත්තෙම ක්වොලිෆයිඩ් වෙලා ඉන්න පුළුවන් එක මාර වැදගත්. රයිට්. ඒ නිසා මේවා එක පාට එක දිගට කරගෙන යන්න මේ කාලේ ඔයාලට කැපැසිටි තියෙනවා කරන්න පුළුවන්. ඒ කියන්නේ හොඳටම කරන්න පුළුවන් කාලෙ මේ. හරිද? ඒ කියන්නේ දැන් මට වයස අවුරුදු 30ක් විතර වෙනවා. මට දැන් මම කලින් අවුරුදු වල කියන්නේ ඔයාලයි කාලේ මං ගහපු ගේම ගැන මට මාර සතුටුයි. ඒ කියන්නේ දවසට පැය 2 3 නිදීගෙන AT එක්සෑම්ද, A level එක්සෑම්ද, කැම්පස් එකේ එක්සෑම්. හරිද? ඒ කාලේ කැපැසිටි තිබ්බ. දැන් මට දැන් හිතා ගන්න බෑ මං එහෙම කරාද කියලාත්. ඔය කැපැසිටි එක තියෙන කාලේ ඕනම පුද්ගලෙක්ට හොඳ කැපැසිටි එකක් තියෙන කාලේ තමයි ආවෙ ඉන්නේ. අවුරුදු 18 20 ඔය කාලේ 16 17 18 19 20 ඔක 27 වගේ වෙනකන් ඔයාට මැක්සිමම් කැපැසිටි තියෙනවා. ඔයාගේ යුටිලයිස් කරන්න නැති කෝගේ ප්‍රශ්නයක්. ওই කාලේ පට්ට කැපැසිටි එකක් තියෙනවා. මං වැඩ කරපු හැටි මට ඇත්තටම පුදුමයි. ඒ නිසා මට හිතෙනවා ඔයාගේ කැපැසිටි උඩරින් පාවිච්චි කරන්න ඕන කාලේ තමයි මේ. කාලයක් යද්දි 30 පණිද්දි 40 පණිද්දි අපිට එච්චරම ඒ එෆර්ට් එක දෙන්න බෑ දැන් තියෙන ජවය. ඒ හින්දා මේ තියෙන ඒ වාසි ටික අරගෙන කොහොම හරි ගේම් එක ගහන්න ලස්සනට. එතකොට කාලයක් යද්දි පස්සේ ඔයාට ඒව ගැන බලලා සතුටු වෙන්න පුළුවන්. නැත්තම් පුදුමාකාර කාලකන්ණි හැඟීමක් එන්නේ. මම මේ කාලේ මේ දේ කරගත්තේ නැහැ, AT එක්සෑම් ටික කරගත්තේ නැහැ. ඒ නිසා මතක තියාගන්න වැඩ කරන්න පුළුවන් කාලේ වැඩ කරන්න. අර කියමනකුත් තියෙනවනේ. මහන්සි වෙන්න ඕන කාලේ මහන්සි වුණේ නැත්තම් හාන්සි වෙන්න ඕන කාලේ මොකක් හරි එකක් තියෙනවා මට මතක විදියට. රයිට්. ඒ නිසා ඒක ඇත්තක් ඈ. ඒක මිනිස්සු කට ගන්නකොට කියප එකක් නෙමෙයි. මහන්සි වෙන්න ඕන කාලේ මහන්සි වෙන්න. ඒකට හාන්සි වෙලා ඉන්න ඕන කාලේ අගියට හාන්සි වෙලා ඉන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ අහනවා මේ C කොටස මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකයෙන් පැහැදිලි කරන්න ඕන. මම ආදේශන ප්‍රතිවිපාකය කියන්නේ මොකක්ද කියන එක. ආදේශන ප්‍රතිවිපාකය කියලා කියන්නේ මතකයිනේ. භාණ්ඩයක මිල අඩු හෝ වැඩි වෙද්දී ඒ භාණ්ඩයේ සාපේක්ෂ මිල වෙනස් වෙනවා. ඒතර ඒ සාපේක්ෂ මිල වෙනස් වුනහම ඒ භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයට තියෙන බලපෑම. මම නිකන් මතක් කරන්නම් කොහොමද ඔය ආදේශන ප්‍රතිවිපාකය එන්නේ කියන එක. ඒක කෙටියෙන් පැහැදිලි කරන්න තියෙන්නේ. දැන් යම්කිසි භාණ්ඩයක මිල වැඩි වුනහම සලකා බලන භාණ්ඩේ මිල වැඩි වුණා වෙනද පොලේ තියෙන අනිකුත් භාණ්ඩත් එක්ක කම්පෙයාර් කරලා බලද්දී ඒ භාණ්ඩේ මිල වැඩි. ඉතින් මිනිස්සු මොකද කරන්නේ? ඒ සලකා බලන භාණ්ඩේට වෙනත් භාණ්ඩ ආදේශ කරනවා. සලකා බලන භාණ්ඩේ ඉල්ලුම අඩු වෙනවා. ආයි කිව්වොත් සලකා බලන භාණ්ඩේ මිල වැඩි වෙද්දි ඒකත් මතක තියාගෙන ඉන්න මේ කෙටියෙන් පැහැදිලි කරද්දී ඔය ටික ඔච්චර විස්තරාත්මක ඕනේ නැහැ. ඒ භාණ්ඩේ සාපේක්ෂ මිල වැඩි වෙනවා. අනිකුත් භාණ්ඩ වල සාපේක්ෂ මිල වැඩි. මෙතන මිනිස්සු මොකද කරන්නේ?
ආද සලකා බලන භාණ්ඩේ ගන්න එක මිල වැඩිනේ. ඒ වෙනුවට වෙනත් භාණ්ඩ ආදේශ කරනවා. ඒතර සලකා බලන භාණ්ඩේ ඉල්ලුම් පහළ යනවා. ඕකේ අනිත් පැත්ත මට කියන්නත් පුළුවන්. සලකා බලන භාණ්ඩේ මිල අඩු වෙද්දී ඒ භාණ්ඩේ සාපේක්ෂ මිල අනිකුත් භාණ්ඩත් එක්ක බැලුවම මේ භාණ්ඩේ සාපේක්ෂ මිල ගොඩක් අඩුයි. ඒතර වෙනත් භාණ්ඩ ගත්තා සලකා බලන භාණ්ඩේ ගන්නවා දැන්. සලකා බලන භාණ්ඩේ ඉල්ලුම වැඩි වෙනවා. ඕක තමයි මේ භාණ්ඩ එක මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩු වෙන්න හේතුවයි. භාණ්ඩ එක මිල අඩු වෙද්දී ඉල්ලුම වැඩි වෙන්න හේතුවයි ඕක. ඕක පොදුවේ මෙහෙම විස්තර කරන්න පුළුවන්. right යම් නිශ්චිත අවස්ථාවක අනිකුත් කරුණු වෙනස් දෙවිදී සලකා බලන භාණ්ඩේ මිල වෙනස් වීම නිසා හරිද මිල වෙනස් වීම නිසා හටගන්නා සාපේක්ෂ මිල වෙනස් වීම මත ඉල්ලුම් කරන ප්‍රමාණයට ඇති වෙන බලපෑම ආය පාරක් කියන්න යම් නිශ්චිත අවස්ථාවක අනිකුත් කරුණු වෙනස් දෙවිදී සලකා බලන භාණ්ඩේ මිල පමණක් වෙනස් වීම මත එම භාණ්ඩේ සාපේක්ෂ මිල වෙනස් වීම නිසා ඉල්ලුම් කරන ප්‍රමාණයට සිදුවන බලපෑම අර විදිහට දෙපැත්තම මට විස්තර කරන්න පුළුවන් ලකුණු ටිකක් වැඩියෙන් එවන ලකුණු දෙකයිනේ හලා තියෙන්නේ. ඒ හින්දා එච්චර අවශ්‍ය නැහැ. අන්න ආයෙත් ෂුවර් ඇන්ඩ් ෂොට් එකට එන එක මේක. සමතුලිත මිල ප්‍රමාණය හොයන්න බෑ යන්න එපා ඊට එක්සෑම් ලියන්න ගෙදරටලා ඉන්න. හරිද? අනිවාර්යෙන් මෙන්න එකක් ළමයි. සමතුලිත මිලයි ප්‍රමාණය ලකුණු 4කට විතර කොහොමත් මෙනවා. ඉතින් මේවා නම් අපි ප්‍රැක්ටිස් කරලා තියෙනවා ටෙස්ට් වල සෑහෙන්න. ඒක නිසා යන්න කලින් අනිවාර්යෙන් පාස් පේපර්ස් වල මේවා ටිකක් හදලා ප්‍රැක්ටිස් කරලා යන්න. හරිද? එතකොට මොකද කරන්නේ සමතුලිත මිල හා ප්‍රමාණය හොයන්න? අපි කරන්නේ ඉල්ලුම් සැපයුම් සමීකරණ සමාන කරනවා. QD සමානයි QS. QD කීයද? 400 ඍණ 10යි P. QS සමානයි ඍණ 50 ධන 5යි P. හරිද? එතකොට මේ 10යි P මම මේ පැත්තට ගත්තාම මේ 10යි P ඍණ 10යි P මෙතන ගත්තාම ධන 10යි P වෙනවා. 10යි P ධන 5යි P කොහොමද තිබ්බනේ? එතකොට මේ 400 මේ පැත්තේ මේ ඍණ 50 උස්සලා මේ පැත්තට ගත්තාම ධන 50ක් වෙනවා. හරිද? එතකොට ළමයි මේ පැත්ත 450යි මේ පැත්ත 15යි බෙදනවා 15න් බෙදනවා 15න් ඔයාට එනකොට p සමානයි 30ක් විදිහට හරි නේද මං p සමානයි 30යි ඊට පස්සේ ඔන්න ඔක තමයි සමතුලිත මිල. ඒතර සමතුලිත මිල ඔයා කොහෙන් හරි ලියන්න සමතුලිත මිල සමානයි රුපියල් 30යි. සමතුලිත ප්‍රමාණය හොයාගන්නේ කොහොමද? ඔයා ගිහිල්ලා ඉල්ලුම් හෝ සැපයුම් සමීකරණයට ඒක ඇප්ලයි කරන්න. දැන් ඉල්ලුම් සමීකරණය කොහොමද තිබි QD සමානයි 400 ඍණ 10යි p 400 ඍණ 10යි p. ඒතර QD සමානයි 400 ඍණ 10යි අර හොයාගත්ත මිල මෙතෙන්ට දාන්න. QD සමානයි 400 ඍණ 300 මොකද 10 වරක් 30 කියන්නේ 300යි. QD සමානයි 100යි. මේ ආවේ සමතුලිත ප්‍රමාණය 100ක් විදියට. හරි. දැන් ඔයාලට කියන ඊට පස්සේ පාරිභෝගික ත්‍රිත්ව ගන්න කියලා. මම මතක තියාගන්න පාරිභෝගික ත්‍රිත්ව හෝ නිෂ්පාදන ත්‍රිත්ව ගන්න ගොඩාක් දුරට එනවා. ඒක MCQ එකේ එන්නත් පුළුවන් නැත්නම් සෙකන්ඩ් පාර්ට් එකේ එන්නත් පුළුවන්. පාරිභෝගික අතිරික්තය කියන්නේ දැන් මෙන්න මෙහෙම අපි ගත්තාම සමතුලිත මිල ගත්තාම මේ උඩින් තියෙන ත්‍රිකෝණය තමයි පාරිභෝගික අතිරික්තය කියලා කියන්නේ. පහලින් තියෙන ත්‍රිකෝණය තමයි නිෂ්පාදන අතිරික්තය කියලා කියන්නේ. හරිද? දැන් ඔයාගෙන් අහලා තියෙන්නේ පාරිභෝගික අතිරික්තය කීයද කියලා. ළමයි පාරිභෝගික අතිරික්තය ගන්න මේ ඉහළ තියෙන මම මේ අඳුර කරපු ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න තියෙන්නේ. ඉතින් මෙතන අපි ගත්ත සමතුලිත මිල 30 හොයාගත්තා. මේ පැත්තට ආව සමතුලිත ප්‍රමාණය අපි හොයාගත්තා 100යි කියලා. මෙන්න මේ උඩ හොයාගන්නේ තමයි කෙනෙක්ට ගැටලුවක් වෙන්නේ. මෙන්න මේ උඩ කීයද? ඒක හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමය මේ 10න් බෙදන්න මේ 400. 410න් බෙදන්න. 410න් බෙදුවාම උත්තරේ 40යි. රයිට්. එතන කොහොමද දැන් ත්‍රිකෝණ වර්ගඵල හොයන්න පුළුවන්? ඔයා මේ පැත්තක් දන්නවා මේ පැත්තක් දන්නවා වර්ගඵල හොයන්න කියමන්නේ නැහැ. රයිට්. මම නිකන් මේක පාරිභෝගික අතිරික්තයේ මේ ත්‍රිකෝණ වර්ගඵල හොයන සූත්‍රය දාලා හදලා පෙන්නන භාගය වැඩි කරනවා ආධාරක වැඩි කරන ලම්බ උස. ආධාරක පාදකයේ විදිහට ඔයා මේ පාදේ ගත්තොත් එහෙම මෙන්න මේ පැත්ත ගත්තොත් ආධාරක පාදයේ විදිහට කීයද 10යි ලම්බ උස කියන්නේ ඒතකොට මේ පැත්ත ගත්තොත් 100යි උත්තරය එතකොට භාගය වැඩි කරනවා 10 වැඩි කරනවා 100න් 10 වරක් 100 කියන්නේ 10 වෙදින දෙකෙන් රුපියල් 500යි පාරිභෝගික රුපියල් 500යි මේකට සූත්‍රයක් හැදුවොත් 10 හොයාගත්ත කොහොමද මේ 40න් 30 අඩු කරලා 40 කියන මොකද්ද උපරිම ඉල්ලුම් මිල 30 මොකද්ද සමතුලිත මිල හරිද උපරිම ඉල්ලුම් මිලෙන් සමතුලිත මිල අඩු කරනවා
වැඩි කරේ මොකද 100න් වැඩි කරනවා සමතුලිත ප්‍රමාණය. බෙදනවා දෙකෙන්. නෑ සූත්‍රයක් විතර ලියනවා නම් ඔයාලට ඒ විදිහට බලා ගන්නත් පුළුවන්. සූත්‍රයක් විතර මතක තියාගන්න ඕන නම්. මොකද සූත්‍ර ලියන එක මට හිතෙනවා ටිකක් වැදගත් වෙයි කියලා. මොකද හදිස්සියවත් ගාන වැරදුනොත් එතින්ට හරි ලකුණක් වට හම්බ වෙනවනේ. කොහොමද පාරිභෝගික අතිරික්ත හොයන්නේ සූත්‍රය? උපරිම ඉල්ලුම් මිලෙන් අඩු කරනවා 30 කියන්නේ මොකද්ද? සමතුලිත මිල. භාගේ වැඩි කිරීම කියන මේක දෙකෙන් බෙදනවා කියන එකනේ. වැඩි කරනවා සමතුලිත ප්‍රමාණය. ඔක තමයි සූත්‍රය. රයිට්. ඒ කියන්නේ උපරිම ඉල්ලුම් මිල 40න් අඩු කරනවා 30. එතකොට අපිට 10 ආවේ. බෙදනවා දෙකෙන් වැඩි කරනවා 100න්. හරිනේ. එතකොට 10 බෙදීම 2 වැඩි කිරීම 100. ඒ උත්තරේම එනවා. දෙවරක් 1යි දෙවරක් 5යි. ඒ කියන්නේ 500යි. සූත්‍රයක් විදිහට හැදුවොත්. හරි පාරිභෝගික ගණනය කරා. ඊට පස්සේ අහනවා මේ රජී විසින් සමතුලිත මිලට වඩා අඩුවෙන් උපරිම මිලක් දැම්මම ඇති වෙන ප්‍රතිවිපාක. ළමයි උපරිම මිලක් දැම්මහම ඉස්සෙල්ලා අපි වක්‍ර චුට්ටක් ඇඳගමු. ඒකට අපිට උත්තර ලියන්න ලේසියි. උපරිම මිලක් දැම්මම මොකද වෙන්නේ කියන එක. රූප සලහනක් ඇතුලෙන් පැහැදිලි කරන්න තියෙන්නේ. පැහැදිලි කරන්න ලකුණු දෙකයිනේ තියෙන රූප සලහනක් අවශ්‍යත් නැහැ ඉතින්. අපිට වෙයි අර පොඩි අයිඩියාස් ටිකක් ගන්න පුළුවන්. රූප සලහනක් තිබ්බනම්. උපරිම මිලක් දාන්නලා මතක තියාගන්න. සමතුලිත මිලට වඩා පහළින් තමයි උපරිම මිලක් දාන්නේ. එතකොට මොකද වෙන්නේ? නිෂ්පාදන අතිරික්තය මේ පහළ පොඩි ත්‍රිකෝණයට සීමා වෙනවා. නිෂ්පාදන අතිරික්තය කියන්නේ මේ පහළ පොඩි තියෙන පොඩි ත්‍රිකෝණය. මේ තියෙන මම කළු පාටින් අඳුර කරපු පොඩි ත්‍රිකෝණය. right. එහෙනම් මට ලියන්න පුළුවන් නිෂ්පාදන අතිරික්තය අඩු වෙනවා. පාරිභෝගික අතිරික්තය කියන්නේ මොකද්ද? අර ඉහළින් තියෙන ත්‍රිපිටකය. ඒක ටිකක් ලොකු වෙලා වගේ. දැන් ඔයා මගෙන් අහයි දැන් ඔය ලොකු වුණාද පොඩි වුණාද කියලා හොයාගන්නේ කොහොමද කියලා. ඒක ළමයි මෙහෙමනේ මේ තියෙන්නේ. කලින් තිබුණ ඉහළ ලොකු ත්‍රිකෝණය මේ තියෙන්නේ. මෙන්න මේ සම්පූර්ණ ත්‍රිකෝණය තමයි පාරිභෝගික අතිරික්තය. ඒක ටික ලොකු වෙලා තියෙන දැන් ත්‍රපිසියමනේ. මේ පහලින් තියෙන ලොකු ත්‍රිකෝණයට කියනවා. දැන් අඳුර කරපු ත්‍රිකෝණයට නිෂ්පාතරිත්‍ය කියලා. දැන් පේනවනේ අලුතෙන් අපි උපරිම වෙලා දාලා ඇඳලා පස්සේ නිෂ්පාතරිත්‍ය අඩු වෙලා පාරිභෝගික ත්‍රිත්‍ය මොදලා තියෙන්නේ. ඒක වැඩි වෙලා. ඒක ත්‍රපිසියමක් බවට පත් වෙලා දැන්. පාරිභෝගික අතිරික්තය ඉහළ යනවා. ඊට පස්සේ සම්පත් බෙදියාම අකාර්යක්ෂම කියලා කියනවා. මොකද සම්පත් බෙදියාම හරියටම කාර්යක්ෂම වෙන්නේ ළමයි මේ ඉල්ලුමයි සැපයුමයි කැපෙන තැන. මෙතන තමයි සම්පත් බෙදියාවෙන් කිරීම කාර්යක්ෂම වෙන්නේ. මේක තමයි සම්පත් බෙදාගෙන කිරීම කාර්යක්ෂම වෙන පොයින්ට් එක. නමුත් දැන් හදන්නේ ඊට වඩා අඩුවෙන්. උපරිම මිල දැම්මට පස්සේ නිෂ්පාදකව සපයන ප්‍රමාණය මෙන්න මෙතෙන්ට අඩු කරනවා. මෙන්න මේ ප්‍රමාණය දක්වා අඩු කරනවා. උපරිම මිල දැම්මට පස්සේ හදන ප්‍රමාණය. මොකද ඒක යාළුවෝ පාඩුයි. වෙළඳ පොලේ භාණ්ඩ විකුණන්න පුළුවන් උපරිම මිලක් නියම කරලා. ඒක යාළුවන්ට පාඩු නිසා එයා හදන ප්‍රමාණය අඩු කරනවා. අපි කියනවා සම්පත් බෙදියාම අකාර්යක්ෂම වෙනවා කියලා. අහිමි වෙන සුබ සාධනයක් හට ගන්නවා ළමයි කලින් පාරිභෝගිකත්වය නිෂ්පාදිතය බැලුවාම කලින් පාරිභෝගිකත්වය නිෂ්පාදිතයයි අර සම්පූර්ණ ලොකු ත්‍රිකෝණ දෙකම තිබුණා. හරිද? දැන් මේක රණුව බැලුවොත් මේ ත්‍රිකෝණ දෙකම තිබ්බ පාරිභෝගිකත්වය නිෂ්පාදිතය මෙන්න මේ සම්පූර්ණ ඉහළ ත්‍රිකෝණේ සම්පූර්ණ පහළ ත්‍රිකෝණේ දෙකම තිබුණා පාරිභෝගිකත්වය නිෂ්පාදිතය විදිහට. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඒකෙන් කොටස් කිහිපයක් ගැලවිලා අයින් වෙලා තියෙනවා. පාරිභෝගික අතිරික්තයේ මේ ඉහළ ත්‍රපීසියමක ලොකු අගයකට ආවට නිෂ්පාදිතය ගොඩක් අඩු වෙලා තියෙනවා. මෙන්න මේ සම්පූර්ණ ත්‍රිකෝණේ අහිමි වෙන සුබ සාධන විදිහට අයින් වෙනවා. මම මේ කොළ පාටින් අතුරු කරන ත්‍රිකෝණේ අහිමි වෙන සුබ සාධන. එහෙනම් මේ වෙන්න පුළුවන් දේවල් උපරිම මිලක් දැම්මහම නිෂ්පාදිතය පහළ වෙනවා. පාරිභෝගික අතිරික්තය ඉහළ සම්පත් බෙදීම ආකාරක්ෂම වෙනවා. අහිමි වෙන සුබ සාධනයක් හට ගන්නවා. තව ළමයි ආයෝජන අධෛර්යමත් වෙනවා. නිෂ්පාදක ගැන පාඩුයිනේ. එහෙනම් අදාළ ශේෂ්ත්‍රය තුළ ආයෝජන අධෛර්යමත් වෙනවා. ඒක ලියන්න ඕනේ අදාළ ශාස්ත්‍රය තුළ ආයෝජන
අධෛර්යමත් වේ. ඉතින් ඔය වගේ දේවල් අපිට උපරිම මිලක් දැම්මහම දැක ගන්න පුළුවන්. රයිට්. අන්න ආය අහලා තියෙනවා දිගු කාලය කෙටි කාලය. මම මේ කලිනුත් පැහැදිලි කරා පොඩ්ඩක්. මොකක්ද දිගු කාලය මොකක්ද කෙටි කාලය කියලා. ළමයි දිගු කාලය කියලා කියන්නේ මතකයිනේ. ආයතනික සියලු යෙදුම් විචාල යෙදුම් වලට පත්වන කාලය. කෙටි කාලය කියලා කියන්නේ අඩුම ගානේ එක් ස්ථාවර සාධකයක පවතින කාලය. දැන් මේක ඔයාට වගුවක් ගහලා අර එහෙම වෙනස්කම් ලියන්න පුළුවන් කමක් නැහැ. මේක එහෙම වෙනස්කම් අපිට කියන්න තරම් වෙනස්කම් ප්‍රමාණයක් නැහැ එහෙම ලක්ෂණ විදිහට. නමුත් මේක නිර්වචන දෙක පැහැදිලි කරන්න ඒක ප්‍රමාණවත්. හරිද? ඔයාට අවශ්‍ය නම් පොඩ්ඩක් ලක්ෂණ දෙක තුනක් වෙන් කරලා ලියන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් කෙටි කාලය කියන ඕනම ආයතනයක් කරමු. අපි කියන්නේ මුලින් ආරම්භක අවස්ථාව වගේ තියෙන කාලේ. ඒතර යාළුවට ගොඩ නැගිල්ල වෙනස් කරගන්න විදිහක් නැහැ. රයිට්. එයාලා මැෂින් සමහරට එකයි තියෙන්නේ. මැෂින් ටික වැඩිපුර ගන්න විදිහක් නැහැ. තාම යාළුවා ඉන්නේ යාළුවා කෙටි කාලේ. එහෙනම් කෙටි කාලේ හොයාගන්න පුළුවන්. අඩුම ගානේ එකක් හරි ස්ථාවර සාධකයක් තියෙනවා. කොහොමද ඒතර නිර්වචනය කරන්නේ කෙටි කාලේ කියන්නේ? ආයතනයක් අවම වශයෙන් එක් ස්ථාවර සාධකයක්වත් සහිතව නිෂ්පාදනයේ යෙදී කාල පරිච්ඡේදය. අඩුම ගානේ එකක් හරි තියෙනවා. මොනවද ස්ථාවර සාධක කියන්නේ? බිල්ඩින් වගේ ඒවා. ඒවා වෙනස් කරන්න බෑ. කෙටි කාලේ. දිගු කාලේ කියන්නේ ඒවත් වෙනස් කරනවා. බ්‍රාන්චස් ගොඩක් පටන් ගන්නවා. බිල්ඩින් එකක් නෙමෙයි 10ක් 15ක් ගහගෙන යනවා. මැෂින් එකක් නෙමෙයි 10 15 ගන්නවා. අන්න එකක්වත් දැන් ස්ථාවරේව නැහැ. අන්න එකක්වත් ස්ථාවර සාධක නැතුව සියලු සාධක විචල්්‍යයේ සාධක බවට පත්වන කාල සීමාවට කියනවා දිගු කාලය කියලා. රයිට්. එහෙනම් ඔයාට නිර්වචන දෙක ඔයා කොහොම ටියුට්ස් වල තියෙනවා. රයිට්. ඔයාට ලියන්න පුළුවන් එතකොට කෙටි කාලය කියන්නේ මොකක්ද? කෙටි කාලය යනු මොකද්ද කෙටි කාලය කියන්නේ? ආයතනයක ස්ථාරිදුම් සහ විචලිදුම් සහිතව නිෂ්පාදනය සිටින කාල සීමාව. රයිට්. දිගු කාලය කියන්නේ මොකක්ද? ආයතනයේ සියලු යෙදුම් විචලිදුම් බවට පත්වන කාල සීමාව. ඒතර දරුවනේ මේ කොහොමද ඔයා දැන් මේක වෙනස්කම් කියනකොට එහෙම කියන්න පුළුවන්. එතන කෙටි කාලයේදී අපිට කියන්න පුළුවන් ඕන වෙනස්කම් විදිහට තවදුරටත් කියනවා නම් මම හිතන්නේ ඔය දෙක විතර ලියුවහම ප්‍රමාණවත්. ස්ථාවර යෙදුමුත් තියෙනවා. විචල් යෙදුමුත් තියෙනවා. මොන කාලේද කෙටි කාලේදී. රයිට්. හැබැයි දිගු කාලේ තියෙන්නේ ඔයාලට කියන්න පුළුවන් විචල් යෙදුම් පමණයි. අර බිල්ඩින් එක පවා දැන් වෙනස් කරන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ තව මෙහෙම කියන්නත් පුළුවන්. ඔයා දන්නවා ඒ කාලවලට අදාළ නීතීන් තියෙනවා. කෙටි කාලේදී ක්‍රියාත්මක වෙනවා හීනවන පළදා නීතිය. ඔන්න උතර මතක තියාගන්න යන තැනක් හීනවන පළදා නීතිය ප්‍රශ්න හෙන්න පුළුවන්. මොනවාද හීනවන පළදා නීතිය කියන එක දන්නවන්නේ? ආයතනයක් කෙටි කාලේදී ස්ථාර දෙම් සමග විචල් යෙදුම් මිශ්‍ර කරමින් නිෂ්පාදනයේ යෙදෙද්දී ඒ විචල් යෙදුමේ ආන්තික පළදාව එක්තරා අසරවස්ස පහළ යනවා. අන්න කෙටි කාලේ පාවිච්චි කරන නීතිය මොකද්ද? හීනවන පළදා නීතිය දකින්න තියෙනවා. දිගු කාලේ තියෙන මොන නීතියද? කෙටි කාලේ හීනවන පළදා නීතිය තියෙන්නේ. එහෙනම් දිගු කාලේ මොන නීතියද තියෙන්නේ? පරිමාණානුකූල ඵල නීතිය. ඒකත් උන ලක්ෂණ විදිහට වඩ කියන්න පුළුවන්. කෙටි කාලයේදී කෙටි කාල නිෂ්පාදන ක්‍රියාවලිය හීනවන ඵලදා නීතියට යටත් වන අතර දිගු කාලින නිෂ්පාදන ක්‍රියාවලිය පරිමාණානුකූල ඵල නීතියට යටත් වේ. ඔය වගේ වාට වෙනස්කම් කියන්න පුළුවන්. මේක නිර්වචන දෙක ලිව්වත් ඒ ප්‍රමාණවත් මට හිතෙන විදිහට. අපි යනවා හතරවෙනි ප්‍රශ්නෙට. ළමයි හතරවෙනි ප්‍රශ්نين අහලා තියෙන්නේ මුදලේ කාර්යයන් නම් කරන්න. මොනවද මුදලේ කාර්යයන් කියලා කියන්නේ? මතක තියෙන්න ඕනේ වාට. විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කරනවා. ඒ කියන්නේ භාණ්ඩ හසුව මිලදී ගැනීමදී විකුණද්දී අතරමැදි මාධ්‍යයක් වශයෙන් කටයුතු කරනවා. කියන දා විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කරනවා. ඊට පස්සේ වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කරනවා. ඒ කියන්නේ මොකක්ද? වටිනාකම එක්රැස් කරලා තියාගන්න පුළුවන් මාධ්‍යයක් විදිහට මේක කටයුතු කරනවා. වටිනාකමේ සන්නිධිය ලෙස කටයුතු කරනවා. ඊට පස්සේ විලම්භීත ගෙවීම් මාධ්‍යයක් ලෙස කටයුතු කරනවා. ඒ කියන්නේ කල්පසු වෙච්ච ණය ආපසු ගෙවන මුදල් පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ණය ආපසු ගෙවන මුදල් පාවිච්චි කරන්න පුළුවන්. ආයි ගිණුම් මේකයක් ලෙස කටයුතු කරනවා. එහෙම නැත්නම්
වටිනාකම මැනීමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කරනවා. ඕනම දෙයක අපිට වටිනාකම මැනලා කියන්න පුළුවන්. මේ පෑන කීයද කියලා ඔයාලට පේන්නේ නැහැ නේ. දැන් පේනවා. මේ පෑන කීයද කියලා කියන්න පුළුවන් මාකට් එකේ. මේ කැල්කියුලේටර් කීයද කියලා කියන්න පුළුවන්. රයිට්. අර ඒ වගේ වටිනාකම් මැනලා කියන්න පුළුවන් උනේ අපිට මේ මුදල් තියෙන නිසා. මෙච්චර රුපියල් ගණක් මෙච්චර රුපියල් ගණක් ඒ විදියට. රයිට් නම් මුදලේ කාරණා හතරයි. නැවත කිව්වොත් විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කරනවා. වටිනාකමේ සම්නිධියක් ලෙස කටයුතු කරනවා. වටිනාකම මැනීමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කරනවා. විලම්භිත ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කරනවා. හරි. ඊට අහනවා මේ M2 මුදල් සැපයුමයි M2B මුදල් සැපයුම අතර වෙනස. රයිට්. ඔය ටික චුට්ටක් බලාගෙන යන්න. මොනවද ඒ ඇතුළේ තියෙන සංරචක කියලා. හරිද? දැන් M2 ඇතුළේ තියෙන්නේ මොනවද? M2 ගත්තොත් අපි ඒක ඇතුලේ M1 අනිවාර්යෙන් ඉන්නවා. M1 වලට අමතරව ළමයි තිබුණේ මොනවද? TSDP වාණිජ බැංකුව වල තියෙන කාලන ඇතුම් තැන්පතු. දැන් අහන්නේ ඕක නෙමෙයි ඇත්තටම. මේ M2 වල ඉඳන් M2B වලට යද්දි අලුතෙන් එකතු වෙන්නේ මොනවද කියලා. M2B වලට යද්දි එතන M2 අනිවාර්යෙන් ඉන්නවා. මොකද වෙනස? තව දෙන්නේ අලුතෙන් ඇඩ් වෙනවා. අන්න ඒ දෙන්න ගැන තමයි මේ අහලා තියෙන්නේ. M2ට ඇඩ් වෙනවා ළමයි TSD NRFC සහ RD FCB මම මෙතන ලියන්න නැති නම් මේ පැත්තේ ලියන්න M1 ඉඳන් M2 ඉඳන් M2B වලට යද්දි M2B වලට යද්දි මොනවද ඇඩ් උනේ රයිට් මේ මෙතෙන්ට අතරමැද ඇඩ් උනේ මොනවද කියන එක ඒ දෙක අතර තියෙන වෙනස TSD NRFC RD FCBU එතන මේ දෙක ලියන්න මොනවද කියලා මේ TSD NRFC කියලා කියන්නේ මොනවද මේ දෙක අතර වෙනස කියලා හෙව්වොත් මේ දෙක තමයි ඇඩ් වෙලා තියෙන්නේ ඒ කියන්නේ M2 මුදල් සැපෙමින් සිට M2B මුදල් සැපෙමුට ගණනය කිරීමේදී ඇතුළත් වන්නේ පහ සංරචක වේ. ඒ කියන්නේ මේ දෙක අතර වෙනස පවතින්නේ මෙන්න මේ සංරචක දෙක නිසා. මොනවද? TSD NRFC කියලා කියන්නේ මේකෙන් පටන් ගන්න. NRFC කියන්නේ non residence foreign currency. ඒ කියන්නේ අනේවාසික විදේශී වහර මුදල්. ගිණුම් වල තියෙන කාලන හිතරුම් තැන්පතු. අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් NRFC කියන්නේ non resident foreign currency. ඒකෙන් මම මතක තියාගන්න පුළුවන්. ඉංග්‍රීසි ටර්ම් එක මතක තියාගන්න සිංහලට කන්වර්ට් කරගන්න. අනේවාසික විදේශී ව්‍යවහාර මුදල් ගිණුම් වල ඇති කාලීන හිතරුම් තැන්පතු. මේකෙන් ළම මතක තියාගන්න 50යි ගන්න කියන එක. මුදල් සැපයීමට බලද්දී මේකෙන් 50යි ගන්න. ප්‍රමාණය 50ක ප්‍රමාණයක්. ඒතකොට TRD NRFC කියලා කියන්නේ මොකද්ද? non resident foreign currency. TSD කියලා කියන්නේ time and savings deposit කියන එක. time and savings deposit. ඒ කියන්නේ කාලීන හා ඉතුරුම් තැන්පතු. ස්ථාර තැන්පතු හා ඉතුරුම් තැන්පතු කියන එක. එහෙනම් මතක තියාගන්න NRFC කියන ටර්ම් එකේ තේරුම මොකද්ද? non resident foreign currency. අනේවාසික non resident කියන්නේ foreign currency කියන්නේ විදේශ වර මුදල්. ගිණුම් වල තියෙන කාලීන හා ඉතුරුම් තැන්පතු ප්‍රමාණය 50ක්. right RDFCBU ඒකත් මතක තියාගන්න මෙන්න මෙතනින් පටන් ගන්න ගලේසි FCBU කියන්නේ foreign currency banking unit මොකද foreign currency banking unit කියන්නේ foreign currency කියන්නේ විදේශී ව්‍යවහාර මුදල් banking unit කියන්නේ බැංකුව ඒකක විදේශ ව්‍යවහාර මුදල් FC කියන්නේ BU කියන්නේ බැංකුව ඒකක වල ඇති RD කියන්නේ මොකද තමයි residence නේවාසිකයන් සතු නේවාසිකයන් සතු කාලීන හා ඉතුරුම් තැන්පතු. මේවා නම් ඉතින් ඔයාලට මතක තියාගන්න වෙනවා සංරචක වශයෙන්.
ඒකෙන් 150 නෙවෙයි ළමයි. ඒකෙන් 100ම ගන්නවා. ඒ නිසා මම ඒක දාන්නේ නැහැ මොකද අගේ කීයද කියලා. දැන් මේ ටිකෙන් නම් 150යි ගන්න. එහෙනම් ඔයාට මේ ප්‍රශ්නෙට උත්තර ලියද්දි පුළුල් මුදල් සැපයුම සහ ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම අතර වෙනස ලියද්දි පුළුල් මුදල් සැපයුම සහ ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම අතර වෙනස පවතින්නේ පහ සඳහන් සංරචක මත වෙයි කියලා ලියලා ලියන්න මොකද්ද සංරචක දෙක TSD NRFC ඒ කියන්නේ මොකද්ද? ඒක ඉංග්‍රීසියෙන් ලියුවේ නැත්නම් සිංහල ලියුවත් කමක් නැහැ. අනේවාසික විදේශී ව්‍යවහාර ගිණුම් වල ඇති කාලීන හා ඉතුරුම් තැන්පතු ප්‍රමාණයෙන් 50%ක් සහ FCBU ඒ කියන්නේ ෆොරින් කරන්සි බැංක් යුනිට්. ඒ කියන්නේ විදේශ ව්‍යවහාර බැංකු ඒකකවල ඇති විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකකවල ඇති මහජන හතු නේවාසිකයන් සතු RD කියන්නේ රෙසිඩන්ස් කියන එකනේ. කාලීන හා ඉතුරුම් තැන්පතු. හරිනේ. අනේවාසික විදේශ ව්‍යවහාර දැන් NRFC කියලා කියන්නේ අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් වල ඇති විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් වල තියෙන කාලීන හා ඉතුරුම් තැන්පතු. RDFCBU කියන්නේ FCBU කියන්නේ ෆොරින් කරන්සි බැංකින් යුනිට්. ඒ කියන්නේ විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකකවල ඇති නේවාසිකයන් සතු කාලීන හා ඉතුරුම් තැන්පතු. හරිද? ඉතින් ඔතෙන්දී බලන්න ඔය විදේශ ව්‍යවහාර මුදල් තමයි ඔතෙන්දී ගැලපෙන්නේ. NRFC කියන්නේ non residents අනේවාසික සතු තියෙන විදේශ ව්‍යවහාර මුදල්. RD කියන්නේ residents නේවාසික සතු තියෙන විදේශ ව්‍යවහාර මුදල්. ඔය දේ තමයි ඔතෙන්දී ගැලපෙන්නේ. ඉතින් පොදුවේ ඉතින් කෙනෙක්ට කියන්න පුළුවන් මුදල් පුළුල් මුදල් සැපයීම හා ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම අතර වෙනසින් දැක්වෙන්නේ අ, විදේශ ව්‍යවහාර මුදල් කාලින හා ඉතුරු තැන්පතු ගිණුම් වල ඇති විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයයි. ඉතින් ඒක විස්තර කරලා ওই විදිහට කොටස් දෙක කඩලා ලියන්න වෙනවා ඔයාලට. මේ දෙක අතර වෙනස දෙන්නේ මෙන්න මේ දෙන්නා කියලා. උද්දමනයක් ඇති වෙන බලපාන හේතු. මේක භෞතික පන්ති වල නම් මම හිතන්නේ කරන්න තියෙන කොටසක්. උද්දමනයක් ඇති වෙන බලපාන හේතු මම නිකන් පැහැදිලි කරන්න එක දැනට. ළමයි උද්දමනයක් කියලා කියන්නේ මොකද්ද? රටක මිල මට්ටම සිදුවන වැඩිවීම. රටක මිල මට්ටම සිදුවන වැඩිවීම. එතකොට උද්දමනයක් අපිට මෙන්න මෙහෙම පැහැදිලි කරන්න පුළුවන් මේ රූප සටහනකින්. මේ විදිහට අපිට ගන්න පුළුවන් මේ රටක තියෙන සමස්ත ඉල්ලුම. අපි කියනවා ඇග්‍රීගේට් ඩිමාන්ඩ් කියලා. රටක තියෙන සමස්ත ඉල්ලුම. මේතර දානවා මිල මට්ටම. මේ පැත්තට දානවා රටේ සමස්ත නිෂ්පාදිතය. මේ වගේ අපිට ගන්න පුළුවන් රටේ සමස්ත සැපයුම ඇග්‍රීගේට් සප්ලයි කියලා කියනවා. රයිට්. සමස්ත සැපයුම. ළමයි මේ රටක ඉල්ලුම වැඩි වුණොත් දැන් මේ මෙතන හැදෙනවා එතකොට රටක සමස්ත මිල මට්ටම කීයද කියලා. මෙන්න මේ මිල තියෙන කියලා හිතන්නකො. මෙන්න මේ ප්‍රමාණය තමයි රටේ නිෂ්පාදනය වෙන්නේ. මේ කියන්නේ සමස්ත ඉල්ලුම සමස්ත සැපයුම. එතකොට උද්දමනකද වෙන්නේ මොකද්ද? රටේ සමස්ත ඉල්ලුම වැඩි වෙනකොට මිනිස්සු භාණ්ඩ ආශය වලට කරන ඉල්ලුම වැඩි. මුදල් සැපෙම වැඩි වෙලා වෙන්න පුළුවන්. වෙන යම් හේතුවක් නිසා මිනිස්සු භාණ්ඩ වලට කරන ඉල්ලුම වැඩි වෙනවා කියලා හිතන්න. සමස්ත ඉල්ලුම වැඩි වුණොත් මේ විදිහට මෙයා වැඩි වෙනවා AD2 දක්වා. මොකද වෙන්නේ එතකොට මිල මට්ටම වැඩි වෙනවා P2 දක්වා. P2 දක්වා මිල මට්ටම වැඩි වෙනවා. මේකට කියනවා ළමයි ඉල්ලුමෙන් ඈඳුණු උද්දමනය කියලා. ඉල්ලුමෙන් ඈඳුණු උද්දමනය. ඔයාගෙන් අහලා තියෙන්නේ උද්දමනය ඇතිවට බලපාන හේතුනේ. ප්‍රසාරණය පෙන්වන්න කියලානේ. ඒතර මේ තමයි එකක්. ඉල්ලුමෙන් ඇඳුණු උද්දමනය. කොහොමද විස්තර කරන්නේ? දැන් ඔයාලට පේනවා මිල වැඩි වුණා කියලා මේ තියෙන්නේ. මිල P1 ඉඳන් P2 දක්වා මිල මට්ටම වැඩි වෙලා තියෙනවා. ඊට දැක්කන ප්‍රසාරණය අනුව සමහර සැපෙම නොවෙනස්ව තිබෙදී. සමහර සැපෙම වක්‍ර වෙනස් වෙලා නැහැ. සමහර ඉල්ලුම AD1 සිට AD2 දක්වා වෙනස් වීම මත මිල මට්ටම P1 සිට P2 දක්වා ඉහළ නැග ඇත. එච්චරයි. කොහොමද ඉල්ලුමෙන් ඇඳුණු උද්දමනය කියලා. තව කරුණක් තියෙනවා ළමයි. තව හේතුවක් කියනවා පිරිවැයෙන් තල්ලු උද්දමනය කියලා තව එකක් තියෙනවා. මොකද්ද පිරිවැයෙන් තල්ලු උද්දමනය කියන්නේ? ඒ කියන්නේ ළමයි නිෂ්පාදන පිරිවැය වැඩි වෙච්ච නිසා උද්දමනයක් ඇති වෙන්න පුළුවන්. පිරිවැයෙන් තල්ලු ඉල්ලුමෙන් ඇඳුණු උද්දමනය පිරිවැයෙන් තල්ලු උද්දමනය. රයිට්. දැන් ඉල්ලුමෙන් ඇඳුණු උද්දමනයේදී ඔයා වෙනස් කරන්න ඕනේ ඉල්ලුම් වක්‍රය. එහෙනම් පිරිවැයෙන් තල්ලු උද්දමනයේදී මොකද වෙනස් කරන්න ඕනේ? සැපයුම් වක්‍රය. මෙතන y මෙතන p මේ කියන්නේ මිල මට්ටම. ඔන්න හිතන්න ඔන්න තියෙනවා ඉල්ලුම් වක්‍රය AD. ඔන්න තියෙනවා සැපයුම් වක්‍රය. පිරිවැය වැඩි වෙනවා නම් ළමයි මොකද වෙන්න ඕනේ සැපයුම් වක්‍රයට? නිෂ්පාදන පිරිවැය වැඩි වෙන්න මොකද වෙන්න ඕනේ? දැන් මෙතන තමයි මිල මට්ටම ආර්ථිකය හැදලා තියෙන්නේ. මෙතන රටේ සමස්ත මිල මට්ටම. එතකොට පිරිවැය වැඩි වෙන්න සැපයුම් වක්‍රයට මොකද වෙන්නේ? මම අහන ප්‍රශ්නේ එකයි.
පිරිවැය වැඩි වෙන්න වැඩි වෙන්න සැපෙවුම වක්‍රයට මොකද වෙන්නේ? පිරිවැය වැඩි වෙන්න සැපෙවුම වක්‍රය මොකද වෙන්නේ? වමට පිටන් වෙනවා. පිරිවැය වැඩි වෙනකොට සැපෙවුම වක්‍රය වමට පිටන් වෙනවා. ඒකට බලන්න ආයෙත් ඔන්න උද්දමනයක් ඇති වෙනවා. මෙන්න මේ දක්වා මිල මට්ටම වැඩි වෙනවා මේ තියෙන්නේ. P2 දක්වා මිල මට්ටම වැඩි වෙනවා. ඉතින් නිෂ්පාදන පිරිවැය ඇයි ඉහළ යන්නේ කියලා ඇහුවොත් සමහරට කණිජ තෙල් මිල ගණන් ඉහළ කියලා වෙන්න පුළුවන්. විදුලි බිල වැඩි කරලා වෙන්න පුළුවන්. වැට් බදු වැඩි කරලා වෙන්න පුළුවන්. රයිට්. ඉතින් ඔය වගේ හේතු නිසා නිෂ්පාදන පිරිවැය වැඩි වෙන්න පුළුවන්. නිෂ්පාදන පිරිවැය වැඩි වුණාම මොකද වෙන්නේ? සමහර සැපෙවුම වක්‍රය වමට යනවා. දැන් ඉල්ලුම වැඩි වුණාම මොකද වෙන්නේ? ඉල්ලුමෙන් ඇතිවෙන උද්දමනයේදී සමහර ඉල්ලුම් වක්‍රය දකුණට යනවා. එහෙම උද්දමනයක් කඩ ගන්නත් පුළුවන්. පිරිවැය තල්ලු උද්දමන කියන්නේ අර සමහර සැපෙවුම් වක්‍රය වමට විතරනවා. නිෂ්පාදන පිරිවැය වැඩි වීම නිසා සමහර සැපෙවුම් වක්‍රය වමට විතරනවා. ඒ හරහත් මිල මට්ටම වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ප්‍රස්තාරය විස්තර කරන්න පුළුවන් පිරිවැයෙන් තල්ලු උද්දමනය. පිරිවැයෙන් තල්ලු උද්දමනය කියලා කියන්නේ එතකොට සමහර ඉල්ලුම් ස්ථාවරව තිබෙදී සමහර සැපෙවුම නිෂ්පාදන පිරිවැය ඉහළ යාම මත සමහර සැපෙවුම් වක්‍රය වමට විතරනීම හරහා මිල මට්ටමේ සිදුවන ඉහළ යාමයි. ඉතින් ওই විදිහට රටක මිල මට්ටම P1 ඉඳන් P2 දක්වා වැඩි වෙන්න පුළුවන්. රයිට්. ඒ කතා කරේ උද්දමනය ඇති වෙන්න බලපාන හේතුන්. රයිට්. ඊට පස්සේ අපි යනවා පස්වෙනි ප්‍රශ්නෙට. මේකෙත් මේ පළවෙනි A කියන කොටස භෞතික වන්තුල මම හිතන්නේ අපිට චුට්ටක් කරන්න තියෙනවා. හැබැයි මම මෙතෙන්දී පැහැදිලි කරලා තියෙනවා මේ ස්ථාවර විනිමය අනුපාතයයි නම්‍ය විනිමය අනුපාතය අතර වෙනස මොකක්ද කියලා අහනවා. ළමයි ස්ථාවර විනිමය අනුපාතය කියන්නේ දැන් අපි දන්නවනේ විනිමය අනුපාතයක් කියන්නේ මොකක්ද? ඩොලර් එකක් රුපියල් 300. ඩොලර් එකක් රුපියල් 350. යෙන් එකක් රුපියල් 2යි. පවුමක් රුපියල් 450යි. අන්න ඒ වගේ එකටනේ අපි විනිමය අනුපාතයක් කියලා කියන්නේ. ඒතර ස්ථාවර විනිමය අනුපාතයක් කියන්නේ මොකක්ද? විනිමය අනුපාතය වෙනස් වෙන්නේ නැතුව තියාගෙන යනවා. දැන් අද බැලුවම එකයි හෙට බැලුවම එකයි ලබන සතිය බැලුවම එකයි. එහෙම වෙනස් වෙනවනේ විනිමය අනුපාත. තේරෙනව නේද? එහෙම වෙනස් කරන්නේ නැතුව රටක මූල්‍ය අධිකාරිය විසින් ඒ රටේ විනිමය අනුපාතය යම් නිශ්චිත අගයක ස්ථාවර පවත්වාගෙන යාම ස්ථාවර විනිමය අනුපාතය කියලා කියනවා. රටක මූල්‍ය අධිකාරිය මහ බැංකුව කියලා තමයි. රටක මූල්‍ය අධිකාරිය විසින් මහ බැංකුව තමයි මේ විනිමය ප්‍රතිපත්තිය මෙහෙවන්නේ. නැවත වෙනස් කරන තුරු යම් නිශ්චිත අගයක විනිමය අනුපාතය පවත්වාගෙන යාම ස්ථාවර විනිමය අනුපාතයයි. මම නැවත කියන්නම් රටක මූල්‍ය අධිකාරිය විසින් නැවත වෙනස් කරන තුරු යම් නිශ්චිත අගයක විනිමය අනුපාතය පවත්වාගෙන යාම ස්ථාවර විනිමය අනුපාතිකයයි. එයාලා වෙනස් කරනකම් ඊගාට තියන්න. නම් විනිමය අනුපාතය කියන්නේ ළමයි විනිමය ඉල්ලුම සැපයුම මත තීරණය වෙන්න දෙනවා නම් විනිමය අනුපාතයකට කියනවා නම් විනිමය අනුපාතයක් කියලා. ඒ කියන්නේ මෙහෙමනේ. විනිමය ඉල්ලුම සැපයුම නැවත නිතර නිතර අඩු වැඩි වීම වෙනවා. විදේශ විනිමය ඉල්ලන්නේ ඇයි? අපන ආනයනය කරන්න රටවල සංචාරය යන විදේශ විනිමය ඉල්ලනවා. විදේශ විනිමය සැපෙන්නේ කොහොමද? අපනයන හරහා එනවා සංචාරකයෝ හරහා එනවා. මේ තියෙන්නේ අපි හිතමු ඩොලර් සැපයුම කියලා. මේ තියෙන හිතන්නකො ඩොලර් ඉල්ලුම කියලා. ওই දෙක කැපෙන තැන ළමයි විනිමය අනුපාතය තීරණය වෙන්නේ. ඩොලර් එකක් රුපියල් 300යි. ඔය වගේ. හදිසියෙ හිතන්න ලංකාව වැඩිපුර වාහන ආනයනය කරන්න ගිහිල්ලා ඩොලර් ඉල්ලුම වැඩි වෙනවා කියලා. ඩොලර් ඉල්ලුම වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔන්න රුපියල ෂේ වෙනවා කියලා අපි කියන්නේ ඒකයි. ඔන්න දැන් මොකද වෙන්නේ? ඩොලර් එකක් රුපියල් 350යි. පැහැදිලිද? මේ විදිහට විනිමය ඉල්ලුම සැපයුම් මත විනිමය අනුපාතය වෙනස් වීමට ඉඩ හැරීමට කියනවා නම්‍ය විනිමය අනුපාතය කියලා. ඒතර නම්‍ය විනිමය අනුපාතය ස්ථාවර වගේ තියන් යන්නේ නැහැ. එයාර විනිමය ඉල්ලුම සැපයුම අඩු වැඩි වීම එක්ක රුපියල ශක්තිමත් වෙන්න ඕ ෂේ වෙන්න ඔටෝමැටිකලි ඉඩ හරිනවා. හරිද? එහෙනම් මත තියන්න ස්ථාවර විනිමය අනුපාතය කිව්ව මොකද්ද? රටක මූල්‍ය අධිකාරිය විසින් නැවත වෙනස් කරන තුරු යම් නිශ්චිත අගයක විනිමය අනුපාතය පවත්වන යාම. නම් විනිමය අනුපාතය කියන්නේ මොකද්ද? විනිමය සඳහා තියෙන ඉල්ලුම සැපයුම මත විනිමය අනුපාතය තීරණය වීමට ඉඩ හැරේ. පැහැදිලි නේද? රයිට්. ඊට පස්සේ අපි යනවා මේ ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග ගැන මොනවද කියලා අහන්න. ළමයි ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග කියන්නේ නිදහසේ එක් රටක ඉඳන් තවත් රටක භාණ්ඩ ඇතුළු වීම, ප්‍රවේශ වීම වළක්වාලන්න පාවිච්චි කරන ක්‍රියාමාර්ග. ඒ කියන්නේ නිදහස් වෙළඳාමට බාධා කරන ක්‍රියාමාර්ග. එක් රටක සිට තවත් රටකට භාණ්ඩ නිදහසේ ඇතුළු වීම වළක්වාලන ඕනම ක්‍රියාමාර්ගයක්. මොනවාද? දැන් නිදහසේ වාහන ආනයනය කරන්න දුන්නොත් එහෙම නේ ලංකාවට එන වාහන ප්‍රමාණය ගැන අපිට හිතා ගන්නවත් බැරි වෙනවා. බලලා තන දකින්න නැගෙන ගමේ නගරේ අස්සක් මුල්ලක් නෑර හැමතැනම වාහන තියෙයි. හරිද? වාහන මේ විදිහට එන එක සීමා කරන් රජය මොකද කරේ? තීරුපතු ගන්නවා. වාහනේ ලක්ෂ 50කට නම් ලංකාවට එන්න තියෙන්නේ.
ටැක්ස් එක ගහනවා 300ක් විතර වෙන්නේ. ලක්ෂ 150ට එන්නේ. තේරෙනවද? අන්න ඒ වගේ තීරුබදු දාලත් මේ වැඩේ කරන්න පුළුවන්. ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග කියන්නේ මොනවද? මේ නිදහසේ භාණ්ඩ ආනයන අපනයනේ වෙන එක සීමා කරන්න පනවන ක්‍රියාමාර්ග. හරිද? සීමා කරන්න පනවන ක්‍රියාමාර්ග. ඒ කියන්නේ නිදහස් වෙනදාවට බාධා කිරීමට පනවලා තියෙන ක්‍රියාමාර්ග. තීරුබද පනවලා වෙන්නත් පුළුවන් ඕක. සමහරට විනිමය දෙන්නේ නැහැ. විනිමය පාලනය කරනවා. ආනයනය කරන්න අපනයන කරන්න දෙන්නේ නැහැ. සමහර ලාවට ප්‍රමිති නියම කරනවා. මේ ප්‍රමිතිය තිබෙ නැත්නම් ගෙන්නන්න දෙන්නේ නැහැ. රයිට්. ඔය වගේ ඔය දාන එක එක ක්‍රියාමාර්ග වලට කියන එක තීරුබදු ක්‍රියාමාර්ගයක් වෙන්නත් පුළුවන්. තීරුබදු නොවන අර ප්‍රමිති නියම කරනවා වගේ දෙයක්. විදේශීන් මේ පාලනය කරනවා වගේ දෙයක්. සලාක නියම කරනවා මෙච්චරයි ගෙනන්න දෙන්නේ වාහන මෙච්චරයි උපරිම ගෙනන්න දෙන්නේ එක් අවුරුද්දට මෙච්චරයි අන්න ඒ වගේ කෝටාස් නියම කරනවා ඕ වගේ දේවල් වලට තමයි ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග කියන්නේ සමහරු තර්ක කරන මේ ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග හොඳයි කියලා හොඳයි අනිවාර්යෙන් එහෙම කරන්න නැත්නම් ගෙවුම් විශේෂ අරුබුද වලට ලක් වෙනවා නැත්නම් අඩුවට මේ පිටරට පොඩි පොඩි චයිනීස් කෑලි එහෙම ලංකාවට ආවට පස්සේ පොඩි ගැජට්ස් ආවට පස්සේ ලංකාවේ මිනිස්සුන්ට තියෙන ස්වර්ණරැකියා නැති වෙනවා එහෙම තර්ක කරන අය ඉන්නවා දැන් මෙතන අහලා තියෙන්නේ එහෙම නෙමෙයි ඒකේ වාසි ආරක්ෂණය කරන එකේ හොඳ මොකද්ද රයිට් දැන් මම දැන් කිව්වෙත් වාසි තමයි විනිමය මේ හදා ගන්න පුළුවන් අපිට දේශීය වශයෙන් ඉන්න අයගේ ජොබ් එක ගහලා යන්නේ නැහැ රැකියා ආරක්ෂා වෙනවා අන්න ඒ වගේ වාසි පැත්ත අහන්නේ මොකද නිදහසේ බාන්න එන්න දුන්නොත් ළමයි ලංකාවට ගොඩක් දේශීය ලදරු කර්මාන්ත වෙහිලා යන්න පුළුවන් දැන් මම එක උදාහරණයක් විදිහට ගන්නවා ලංකාලයි රටාලයි අල වර්ග දෙකක් තියෙනවා මොකද වැඩිපුරම රස මොකද්ද කියලා කිව්වොත් ලංකාල තමයි රස රයිට් ගණන් වැඩි රටාල ගොඩක් ගණන් අඩුයි රටාල වලට මේ වගේ ටැක්ස් එකක් ගහලත් ළමයි අඩුවට එනවා රයිට් ඒ තරම් අඩුවට එනවා හදිස්සියත් ඔක ටැක්ස් එකක් නැතුව නිකම්ම එන්න දුන්නා නම් එහෙම ලංකාව වලට ගොඩාක් ගණන් අඩුයි රටාල එහෙම වුණොත් මිනිස්සු ගොඩක් දුරට මේ රටාල වලට යන්න පුළුවන් සම්භාවිතාවයත් වැඩි හරිද එහෙම වුණොත් දේශීය ලදරු කර්මාන්ත වහිලා යන්න පුළුවන් අන්න දේශීය ලදරු කර්මාන්ත ආරක්ෂා කරගන්න නම් අපිට ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන් නැත්නම් පිටරටින් අඩුවට අර පොඩි පොඩි ටොයිස් ලංකාවට එන්න පුළුවන් රයිට් එතකොට ඒ එකක් ඊට පස්සේ එහෙම ආරක්ෂා වුණොත් තමයි රටක සේවා නියුක්තිය ආරක්ෂා වෙන්නේ. ඒ තව එකක්. ඊට පස්සේ අවගුණ භාණ්ඩ රටට පැමිණීම වළක්වා ගන්න පුළුවන්. නැත්තම් ඕනම දෙයක් මෙහෙම එන්න දුන්නාම හොඳ ඒවා වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් හැමදේම ලංකාවට එන්න පටන් ගන්නවා. අන්න ඒව නරක ගන්න පුළුවන්. ඊට පස්සේ විදේශීන් මේ ගැටලු වලට විසඳුමක් වෙනවා මේක. නැත්තම් මිනිස්සු හිතන විදියට වාහන ආනය කරන්න ගත්තොත් එහෙම තියෙන ඩොලර් සංචිතක හිඳිලා යයි. මතකයි ඉස්සරනේ. නැව් එහෙම එනකන් අපි බලන්නේ අපේ ගාව ඩොලර් නැහැ. නැවක් කෙනෝක මාර ෆන් ටක් ගාලා ටීවී එකේ නිවුස් එකක් දානවා. අන්න නැවක් කෙනෝ ලංකාවට තෙල් ටික දාගෙන. නිවුස් දාන දේවල් තමයි ඒවා. නැවක් වරායට එන එක. right? නැවක් වරායට නැතුව මේ ගුවන් තොටුපළකට ආව නම් ඔන්න නිවුස් එකට දාන්න ඕනේ. ඒ දවස්වල තෙල් නැවක් ලංකාවට එනකොට අපි නිවුස් දානවා. ඇයි? එච්චරට සතුටු අපිට. ඒ තෙල් නැති කාලේ. ඇයි අපේ සංචිත නෑ අපිට ගෙන්නන්න. නැවක් කෙනෝක මාර හැපි. හරිද? ඉතින් ඒ විදේශිනිම ගැටලුව ආවා. ඒක නිසා. එහෙනම් මොනවද මේ ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග ගැන වලට පැහැදිලිනේ? තීරුබදු වගේ බාධක නැත්නම් තීරුබදු නොවන බාධක තියෙනවා. ඒවා තියෙන හොඳ පැති. අන්න ඒවා තියෙන වාසිය අහලා තියෙනවා. ඒ කියන්නේ ආරක්ෂණවාදයට පක්ෂව තර්ක. මොනවද කියන දේශීය ලදරු කර්මාන්ත ආරක්ෂා කිරීම. දේශීය සේවා නියුක්තිය ආරක්ෂා වෙනවා. කර්මාන්ත ආරක්ෂා වෙනවා කියන්නේ. අවගුණ බාහිර රට තුළට පැමිණීම වළක්වනවා. ඊට පස්සේ විදේශීන්ම ගැටලු වලට විසඳුම් ලබා ගන්න පුළුවන්. රයිට් ඔය වගේ අපිට ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග වල වාසිය පැහැදිලි කරන්න පුළුවන්. අන්න ඊට පස්සේ නැවත ෂුවර් ඇන්ඩ් ෂොට් ලකුණු ටිකක් ගන්න එන ප්‍රශ්නයක් තමයි මේ. ගාණක් හදන්න එනවා. විදේශ විනිමයයෙන් ගාණක් හදන්න ආවේ නෑ ගියේ පාර පේපරේ මතක විදිහට. මේ වගේ ටේබල් එකක් එනම් මේ පාර අනිවාර්යෙන් එයි කියලා අපිට කියන්න පුළුවන්. මේ ගියේ පාර ආවේ නැතත් මේ පාර එන්න පුළුවන්. ගියේ පාර ඇවිල්ලා තිබ්බත් මේ පාරත් එන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ. ගොඩාක් දුරට ගාණක් හදන්න එනවා. හරිද? මේ විදිහට දෙන්න බලන්න දීලා තියෙනවා ගාණක්. මේ ගාණ හදලා ගොඩ දා ගන්න එකත් වැදගත්. ඔයාලා හදපු අය ඉන්නවනම් බලන්න ඔයාගේ ආන්සර්ස් හරිද කියලා. ඇමරිකාවයි ජපානයයි X හා Y භාණ්ඩ නිෂ්පාදනය කරනවලු. රටවල් දෙක විසින් ශ්‍රම ඒකකින් නිපදුණු ලබන නිමැවුම් පැත්තෙන් දීලා තියෙන්නේ. X හා Y භාණ්ඩ එක ප්‍රමාණය පහත වගුවේ දැක්වෙනවා. අහන්නේ එක් භාණ්ඩ සම්බන්ධ නිරපේක්ෂ වාසිය ඇත්තේ කවර රටකද? මේවා අපි කතා කරා. භෞතික පන්තිවලත් කතා කරා, ඔන්ලයින් පන්තිවලත් කතා කරලා තියෙන්නේ. නිරපේක්ෂ වාසිය කියන්නේ ළමයි. නිරපේක්ෂ වාසියදී මම ඔයාලට කිව්වා මෙහෙම. නිරපේක්ෂ වාසිය කියලා කියන්නේ ඔය ටේබල් එක දිහා බලන්න ඔයා. ටේබල් එක දිහා බලලා
නිමැවුම් පැත්තෙන් නම් ගාණ දීලා තියෙනවා. දැන් මේ ගාණ දීලා තියෙන්නේ නිමැවුම් පැත්තෙන්. නිපදවනු ලබන ඒක ප්‍රමාණය. එහෙනම් නිමැවුම් පැත්තෙන් නම් මම මේ ෂෝට් මෙතඩ් එකක් කියන්නේ නිමැවුම් පැත්තෙන් නම් දීලා තියෙන්නේ. ඔයා සිලෙක්ට් කරන්න ඕනේ වැඩි අගය. අන්න එතකොට තමයි අපි කියන්නේ එයාට වැඩි නිමැවුමක් හදාගන්න පුළුවන් නම් ඒ රටේ ශ්‍රමිකයෙක්ට අනිත් රටට සාපේක්ෂව නිරපේක්ෂ වශයෙන් තියෙනවා. දැන් බලන්න ඇමරිකාව හා ජපානයේ තොරතුරු දීලා තියෙන්නේ X භාණ්ඩ සම්බන්ධයෙන්. මේ X භාණ්ඩ සම්බන්ධයෙන් වැඩිපුර ඵලදායකින් X භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ මොන රටද කියලා බැලුවොත්. දැන් මේ දීලා තියෙන රටවල් දෙකෙන් හොඳට කියවන්න. ශ්‍රම ඒකයෙන් හදන්න පුළුවන් X හා Y භාණ්ඩ. හැබැයි X භාණ්ඩ බලන්න ඇමරිකාවේ ශ්‍රම ඒකකයෙන් හදන්න පුළුවන් X භාණ්ඩ 7ක්. අන්න එහෙනම් අපිට කියන්න පුළුවන්. මම කිව්වේ ඒකයි වැඩි අගේ සිලෙක්ට් කරන්න කියලා. ඒ භාණ්ඩයේ තීරුව දිගේ ඇවිල්ලා බලලා වැඩි අගේ සිලෙක්ට් කරන්න. නිරපේක්ෂ වාසිය තියෙන්නේ මොන රටටද කියලා එහෙම හොයාගන්න පුළුවන්. X වල එහෙම. මෙතන Y වලත් බලන්න. Y වල බැලුවාම භාණ්ඩයේ දිගේ තීරුව දිගේ ඇවිල්ලා බලන්න මේ ජපානයේ තමයි වැඩි අගයක් තියෙන්නේ. ඒ කියන්නේ ජපානයේ ශ්‍රමිකයෙක්ට ඇමරිකාවේ ශ්‍රමිකයාට වඩා Y භාණ්ඩ වැඩියෙන් හදන්න පුළුවන්. අන්න ඒ නිසා ජපානයේ නිරපේක්ෂ වාසිය එනවා ඒ භාණ්ඩේ. නිරපේක්ෂ වාසිය කියන්නේ ඒකයි. එක්ක වැඩි පළදාවකින් හදන්න පුළුවන්. නැත්තම් ওই ගණන් සමහරවල් තමයි යෙදවුම් වලින් දීලා තියෙන්න පුළුවන්. යෙදවුම් වලින් ඒ කියන්නේ දැන් මේ වගේ නෙමෙයි. මෙතන එන්න පුළුවන්. දැන් මෙතන දීලා තියෙන ශ්‍රම ඒකකින් නිපදවනු ලබන භාණ්ඩ ප්‍රමාණයනේ. එහෙම නැත්නම් මෙහෙම කියන්න පුළුවන්. භාණ්ඩයක් නිපද වීමට යන ශ්‍රම ඒකක ගන්න කියලා. ඒ කියන්නේ යෙදවුම් කොච්චර යනවද කියලා. යෙදවුම් වලින් ගන්න දීලා තිබ්බොත් ළමයි ඔයාත් ගන්න ඕනේ අඩු වගය. යෙදවුම් වලින් ගන්න දීලා තිබ්බොත් ගන්න තෝර ගන්න ඕනේ අඩු වගය. නිමැවුම් වලින් තිබ්බොත් වැඩි යගේ. දැන් මේ ගාන තියලා තියෙන නිමැවුම් ඒකයි මම මේ භාණ්ඩයේ තිරු දිගේ ඇවිල්ලා වැඩි යගේ සිලෙක්ට් කරේ. වැඩි යගේ සිලෙක්ට් කරේ. ඒ කියන්නේ වැඩි පළදාවකින් හදන්න පුළුවන් රට මොකක්ද කියලා බැලුවා. යෙදවුම් පැත්තෙන් දීලා තිබ්බොත් ওই භාණ්ඩ තිරු දෙකේම ඇවිල්ලා අඩු වගේ සිලෙක්ට් කරගන්න. ඒ කියන්නේ අඩු පිරිවැයකින් හදන්න පුළුවන් මොන රටටද කියලා එතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. එන්න දැන් මම මෙහෙම ලියනවා. එක් එක් නිෂ්පාදන සම්බන්ධ නිරපේක්ෂ වාසිය ඇති මොන රටටද රයිට්. ඒතර මට මෙහෙම කියන්න පුළුවන්. X භාණ්ඩ නිපදීම නිරපේක්ෂ වාසිය බලන්න වාගේ පිළිතුරු නිවැරදිද කියලා. කාටද තියෙන්නේ? ඇමරිකාවට. මේ තියෙන්නේ වැඩි පළදාවකින් ඇමරිකාව නිෂ්පාදනය කරන්නේ. අනිත් පැත්ත ලියන්න. X භාණ්ඩ නිපද වීමේ නිරපේක්ෂ වාසිය කාටද ආවේ? X භාණ්ඩ තීරුව ගත්තාම වැඩි පළදාවක් හදන්නේ කවුද? ඇමරිකාව සතුයි. ඒතකොට ඒකේ පැහැදිලි කරන්නද කියලා තියෙන්නේ. ඔව්. ඒතකොට ඔයා කියන්න මක්නිසාදයක් වැඩි පළදාවකින් ඒ කියන්නේ වැඩි යුනිට්ස් ගණනක් හදනවා කියන්නේ එයාගේ ඵලදායීතාවය වැඩි ඇමරිකාවේ ශ්‍රමිකයාගේ. ඵලදායීතාවයකින් X භාණ්ඩ නිපදවුනේ ඇමරිකාවේ බැවිනි. නිපදවනුයේ පැහැදිලි කිරීමක් ලියන්න බෑ. ගාන හදුවර විතරක් මදි. ඇමරිකාව බැවිනි. ওই වගේ වාට ලියන්න පුළුවන් ළමයි Y භාණ්ඩ. ඔයා Y භාණ්ඩ තීරු දිගේ ඇවිල්ලා බලන්න Y වැඩි පළදාවකින් හදන්නේ කවුද? ශ්‍රම එකකින් Y භාණ්ඩ 4ක් හදාගන්න පුළුවන් ජපානයේට. ඇමරිකාවට 3.5යි. නිමැවුම් පැත්තේ ඉඳලා තියෙන උතර වැඩියක් සිලෙක්ට් කරන්න. රයිට්. ඒතර ඔයා ලියනවා මෙතන Y භාණ්ඩ නිපදවීමේ නිරපේක්ෂ වාසිය ජපානයේ සතුය. මක්නිසාදයක් වැඩි පළදාවකින් Y භාණ්ඩ නිපදවුනේ ජපානයේ බැවිනි. එච්චරයි. හරි දැන් ඕක ටිකක් ලේසි. ටක් ගාලා ටේබල් එක දිහා බලලා පොඩි කෙටුණත් ඕක කරනවා. 5 වසර 6 වසර ළමයට දුන්නත් ඕක බලලා කියන්න පුළුවන් මොකද්ද තියෙන ලොකු වගේ. ලොකු වගේ තියෙන රට තමයි ඒ භාණ්ඩේ නිරපේක්ෂ වාසිය ලබා ගන්න. යෙදුම් පැත්තෙන් දීලා තිබොත් අඩු වගේ බලන්නේ. එහෙනම් ගොඩාක් දුරට නිමෙවුම් පැත්තෙන් තමයි දෙන්නේ. ඒතර වැඩි යගේ බලලා ඒ වැඩි යගේ තියෙන රට තෝරගන්න. X වල වැඩි යගයක් තියෙන ඇමරිකාවට, Y වල වැඩි යගයක් තිබි ජපානයට. ඒ විදිහට නිරපේක්ෂ වාසිය කියන්න පුළුවන්. දැන් ඊට පස්සේ ළමයි උතන තියෙන්නේ මේ සාපේක්ෂ වාසිය හොයාගන්න තමයි චුට්ටක් කරදර වෙන්නේ අපිට. ඔය සාපේක්ෂ වාසිය හොයද්දී අපිට සිද්ධ වෙනවා මේ ආවස්තික පිරිවැය බලන්න. ආවස්තික පිරිවැය බලන්න. හරිද? ඒතර මේ ටේබල් එකම ආයෙ රූල් කරන්න මොකද ගණනය කිරීම සමග තහවුරු කරන්න කියලා කියන්නේ.
ගණනය කිරීම පෙන්වන්න ඕනේ. ඔයා කොහේ හරි කටු වැඩ කොලයක හදලා මෙහෙම ලියන්න එපා. හරිද? අනිවාර්යයෙන් මේ ගාන හදලා පෙන්වන්න. එතකොට ගණනය කිරීම සමග යද්දි x1 ඔයා ආයෙත් ওই ටේබල් එක පුළුවන් නම් රෝල් කරගන්න කියලා මම මේ කියන්නේ. y1 ඇමරිකාව ජපානය. හරිද? එතකොට අපි දන්නවා මේ වගේ ගානක් හදද්දී ආවාස විපරය හදන්න ඕනේ මෙතන. ඒ ආවාස විපරය හදන විදිහ මම ලියා ගන්නවා. ඇමරිකාව x1 එකක 7ක් හදනවා නම් එයාට ළමයි කැප කරන්න වෙනවා y1 3.5. කැප කරන එක උඩින් ලියා ගන්නවා. ආවාස විපරය හොයන්නේ එහෙමනේ මතකද ආන්තික ආවාස විපරය සූත්‍රය. කැප කළ නිමැවුම් ප්‍රමාණය බෙදනවා වැඩි කළ නිමැවුම් ප්‍රමාණය. හරිද? ඒ වගේ වාට ලියන්න පුළුවන්. ජපානය බලන්න. ජපානය x1 එකක දෙකක් හදනවා නම් බලන්න එයාට කැප කරන්න වෙනවා එයාගේ රටින් y එකක 4ක්. ඔන්න ආශ්‍රය හොයාගන්න පුළුවන් කීයද කියලා. ඉතින් මෙතන බලන්න පුළුවන් 3.5 බෙදීම 7 කියන්නේ උත්තරේ 2.5යි. ජපානයේ 4 බෙදීම 2 කියන්නේ උත්තරේ 2යි. හරි දැන් y එක පැත්තත් බලමු අපි. ඇමරිකාව x1 එකක අවශ්‍ය කරේ මේ හොයන්නේ. x1 එකක මෙතන ලියගන්න තිබුණා හොඳයි ආවස්තික පිරිවැය. y එකක ආවස්තික පිරිවැය. හරිද? ඇමරිකාව y එක 3.5 හදද්දි හැම වෙලෙම වැඩි කරන එක නෑ යටින් ලියනවා. කැප කරනවා x1 එකක 7ක්. එහෙනම් ඇමරිකාට y එක අවශ්‍ය කරේ 2යි. හරිද? ජපානයටත් ඒ වගේ බලන්න පුළුවන්. ජපානයේ y ඒකක 4ක් හදනවා නම් එයාට කැප කරන්න වෙනවා x ඒකක 2ක්. 2 බෙදීම 4 කියන්නේ 0.5යි. පැහැදිලිද? එහෙනම් දරුවනේ දැන් මෙතනත් ආවස්තික පිරිවැයන්නේ බලන්නේ. ආවස්තික පිරිවැය බලද්දි අපි කියන්නේ මොන හරි භාණ්ඩයක් අඩු ආවස්තික පිරිවැයක් හදන්න පුළුවන් නම් ඒ රටට තමයි සාපේක්ෂ වාසියක් තියෙන්නේ කියලා. එහෙනම් සාපේක්ෂ වාසිය බලද්දි බලන්නේ ඒ අදාළ භාණ්ඩයේ තීරු දිග ඇවිල්ලා අඩු වගේ. හේතුව අඩු ආවස්තික පිරිවැයක් තියෙනවා නම් තමයි ඒ රටට වාසියක් අත්වෙන්නේ. තව රටකට වඩා අඩු කැපකිරීමක් හදන්න පුළුවන්. එහෙනම් මට කියන්න X භාණ්ඩ නිපදවීමේ සාපේක්ෂ වාසිය මොන රටටද යන්නේ? X භාණ්ඩයක් හදන්න ඇමරිකාවට y එක 0.5යි කැප වෙන්නේ. හැබැයි ජපානට y එක 2ක් කැප වෙනවා. එහෙනම් ඔන්න ඇමරිකාවට තමයි සාපේක්ෂ වාසිය තියෙන්නේ. තේරුණාද? ඊට පස්සේ y එකක් හදද්දි බලන්න ඇමරිකාවට x එකක 2ක් කැප කරන්න වෙනවා. ජපානේ 0.5යි කැප කරන්නේ. එහෙනම් ජපානට තමයි y එකක අවස්ථාව සාපේක්ෂ වාසිය තියෙන්නේ. පැහැදිලිද? එතකොට ඔයා මොකද කරන්න ඕනේ මේ ටේබල් එක ওই විදිහටම රූල් කරගෙන දැන් ඔයාලට ලියන්න පුළුවන් ලියන එක මම ලියන්න ඕනේ නැහැ. ඔයා ඒතර ලියනවා x භාණ්ඩ නිපදවීමේ සාපේක්ෂ වාසිය ඇමරිකාව සතුය. ලියන්න එහෙමයි. හේතුව පැහැදිලි කරන්න කියලා තියෙනවනේ. හේතුව තමයි මක්නිසාද අඩු ආවස්තික පිරිවැයකින් x භාණ්ඩ නිෂ්පාදනය කරනුයේ ඇමරිකාවයි. අඩු ආවස්තික පිරිවැයකින් x භාණ්ඩ නිෂ්පාදනය කරන ඇමරිකාවයි. අනේ හේතුව. ආයෙ ලියනවා ඊට පස්සේ y එක කියන්නේ y භාණ්ඩ නිපදවීමේ සාපේක්ෂ වාසිය ජපානය සතු වේ. හේතුව මොකද කියන්නේ? මක්නිසාද y භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ y භාණ්ඩ අඩු ආවස්තික පිරිවැයකින් නිෂ්පාදනය කරනුයේ ජපානයේ බැවින්. හරි. මම ඔතනම තව පොඩි විනාඩියක් අරගෙන මේක මේ ඉක්මනට කොට දාගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්නම්. මේ ගණනය කිරීම මෙහෙම අර කැප කර වැඩි කර හිතන්නේ නැතුව ටක් ගාලා වාට කරන්න පුළුවන් විදිහක්. හරි. අර විදිහට හිතලා හදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ ටක් ගාලා හදන්න පුළුවන් ක්‍රමය කියලා කියන්නේ ලොකු වෙනසක් නෙමෙයි. ඔයා මේ ටේබල් එක රූල් කරනවානේ. ඔයා මේ ටේබල් එක රූල් කරලා මේ ටේබල් එකේ තියෙන අගයන් ටික තියෙන මෙතන අනිවාර්යෙන් අර කැප කර වැඩි කර සීන් එක ලියද්දී භාග සංඛ්‍යාවන් ලියන්නේ. මේ තියෙන නම්බර්ස් ටික පහලින් ලියන් යන්න. මෙතන 7, මෙතන 3.5, මේ තියෙන 2, මේ තියෙන 4. පැහැදිලි මම මොකද කරේ? අර උඩ ටේබල් එකේ තියෙන නම්බර් ටිකම අරගෙන ලවයේ විදිහට ලියාගත්තා. හරි විදිහටනේ. ඔව්. හරි විදිහට ලියාගත්තා. පහලින් ලියාගත්තා. පස්සේ මොකද කරන්නේ මං මේ නම්බර් එක මෙතන ලියනවා 3.5 මෙතන ලියනවා මේ 7 මෙතනින් ගිහලා ලියනවා මේ 4 මෙතනින් ගිහලා ලියනවා මේ 2 මෙතනින් ගිහලා ලියනවා අවයව ටික මාරු කරා මෙයාව මෙතනින් ලිව්වා මෙයාව මෙතනින් ලිව්වා පරස්පරය ගත්තා වගේ මෙයාව මෙතනින් ලිව්වා මෙයාව මෙතනින් ලිව්වා අර උත්තර ටික මේනවා ළමයි මෙතන 0.5 තිබ්බේ වාට මතක ඇති 4 බෙදීම 2 කියන්නේ මෙතන 2 තිබ්බේ මෙතන 7 බෙදීම 3.5 කියන්නේ 0.5 තිබුණේ අනේ එතන තිබ්බේ 2 7 බෙදීම 3.5 කියන්නේ
දෙක බෙදීම එක කියන එක. උත්තර දෙක තිබි මෙතන දෙක බෙදීම හතර කියන්නේ උත්තර බෙදීම පහ. තේරෙනවද? එහෙම හදා ගන්නත් පුළුවන් අර ටක් ගාලා වෙලාව යනවා නම් තියෙන ටේබල් එකම අරගෙන දත්ත ටිකම අරගෙන යටින් ලිව්වා. උඩින් අර විදිහට හරිය ලාවේ මාරු කරලා ලිව්වා. පැහැදිලිද? ওই විදිහට ඔයාලට හොයාගන්න පුළුවන් සාපේක්ෂ වාසිය. අන්තිම ප්‍රශ්නෙට යනවා. අපේ වෙලාව ඇති ප්‍රමාණවත් තව විනාඩි 20ක් තියෙනවා මේ ප්‍රශ්නේ කතා කරන්න. අනිවාර්යයෙන්ම එන එකක් ළමයි. ඒ කියන්නේ එක්කෝ ගාන හදන්න ප්‍රවේශ තුනයිනේ තියෙන්නේ. එකක් තමයි නිමැවුම් ප්‍රවේශය. අනිත් එක ආදායම් ප්‍රවේශය. අනිත් එක වියදම් ප්‍රවේශය. නිමැවුම් ප්‍රවේශය ඉතින් කොහොමද හදන්නේ? කෘෂි අංශය එකතු කළාගේ, කාර්මික අංශය එකතු කළාගේ, සේවා අංශය එකතු කළාගේ. සමහර කෘෂි අංශයේ තියෙන කෑල්ල වෙනම දෙයි. කාර්මික අංශයේ ඉදිකිරීම තියෙනවා. පතල් හා කැණි මේ වගේ කොටස් දෙකකට දෙයි. සේවා අංශය ටික වෙනම දෙයි. එහෙම දුනොත් ඔය සෙට් එක පල්ලෙහාට එකතු කරන්න තියෙන්නේ. එකතු කරාම වෙනවා මූලික මිලට දල එකතු කළාගේ. ඊට පස්සේ ඒකට නිෂ්පාදනය හා ආනයන මත ශුද්ධ බදු එකතු කරාම එනවා වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය. හරි. ඒතකොට මං හිතන්නේ ගොඩාක් දුරට විභාගදී ප්‍රශ්න ඇහෙන්නේ නිමැවුම් ප්‍රවේශයෙන් නෙමෙයි. නිමැවුම් ප්‍රවේශයෙන් අහන්නත් පුළුවන් බැරි කමක් නැහැ. ගොඩක් ආදායම් වියදම් ප්‍රවේශයෙන් ඇහෙන වැඩි. දැන් මේ ගාන දීපු ගමන් දැකපු ගමන් ඔයාලට කියන්න පුළුවන් මේ ගාන දීලා තියෙන්නේ මොන ප්‍රවේශයෙන්ද කියලා. ළමයි ওই ගාන දීලා තියෙන්නේ ආදායම් ප්‍රවේශයෙන්. ඒතර ආදායම් ප්‍රවේශයේ පල්ලෙහාට එකතු කරන්න පුළුවන් ක්‍රයිටීරියා ටික පල්ලෙහාට එකතු කරන අයිටම ටික වලට මතක තියෙනවා. මොනවද? සේවක ආදායම එකක්. අනිත් එක මෙහෙයුම් අතිරික්තය. මිශ්‍ර ආදායම. නිෂ්පාදනය මත සහනාධාරණ අඩු කළ පසු වෙනත් බදු. ওই ටික පල්ලෙහාට එකතු කරන්න ලේසි මේක පට්ටම ලේසි ගාණක්. ඔය නිකන් බලාගෙන පල්ලෙහාට එකතු කිරීමක් තියෙන්නේ. රයිට්. එතකොට මම මේක මෙතන හදන්න ඉඩ නැති නිසා මම එහා පැත්තේ හදන්නම්. මොනවද එකතු කරන්න ඕන දේවල් ටික? සේවක ආදායම. මම මේ තිබ්බ ගාන මතකෙන් දානවා මෙතන. සේවක ආදායම ළමයි තිබ්බේ 4000යි. ඊට පස්සේ යනවා දල මෙහෙයුම් අතිරික්තය. දල මෙහෙයුම් අතිරික්තය. මේ ජාතික ගිණුම් ගන්න හදන්නේ වියදම් ප්‍රවේශයෙන් එන්නත් පුළුවන්. වියදම් ප්‍රවේශයෙන් එනවා මොනවද? සීදන ආයතන ජීතන NX. පෞද්ගලික පරිභෝජනය, රජයේ පරිභෝජනය, දල ආයෝජනය නැත්නම් දල ප්‍රාග්ධන සම්පාදනය කියන එකට. ඒක සහ සුද්ධ පණයන. ඔය හතර පල්ලෙහාට එකතු වුණාම මූලික මිලට මේ කෙලින්ම වෙළඳ පොළ මිලට එන උත්තරේ. හරිද? ඔය අපි කතා කරලා තියෙනවා. හැබැයි ඒක මතක තියාගන්න මේ වියදම් ප්‍රවේශයේදී සමහර විට දල ප්‍රාග්ධන සම්පාදනය කියලා දෙන්නේ නැතුව ඒක ඇතුලේ තියෙන කෑලි තුන දෙන්න පුළුවන්. දල ස්ථාර ප්‍රාග්ධන සම්පාදනය, තොග වෙනස් වීම, වටිනාකම වෙනස් වීම. එහෙම දුනොත් ඒ තුනත් එකතු කරලා අරක හදා ගන්න. දැන් ඒවා අපි කතා කරලා තියෙන්නේ පාස් වේව සරන් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා උත්තර බලන්න. දැන් මේ ගණිතයක් අපි කතා කරගෙන යමු. ඊට පස්සේ මෙහෙයුම් අතිරික්තය. හරි. දල මෙහෙයුම් අතිරික්තය කීයද? 3500. ඊට පස්සේ මිශ්‍ර ආදායම. මිශ්‍ර ආදායම කීයද? 1500යි. ඊට පස්සේ මේකට එකතු කරා මොකද්ද? නිෂ්පාදනය මත සහනාධාර අඩු කරලා වෙනත් බදු. නිෂ්පාදනය මත සහනාධාර අඩු කළ පසු වෙනත් බදු. මට තියාගන්න එතන අඩු කරන්නේ නිෂ්පාදනය මත සහනාධාර අඩු කළ පසු වෙනත් බදු ඈ. නිෂ්පාදනය හා ආනයන මත සුද්ධ බදු නෙමෙයි. ඒ දෙක පටල ගන්න එපා. බදු වර්ග දෙකක් තියෙනවා, සුද්ධ බදු වර්ග දෙකක්. එකක් තමයි නිෂ්පාදනය මත සහනාධාර අඩු කළ පසු වෙනත් බදු. ඒක තමයි අර ආදායම් ප්‍රවේශයේදී එකතු කරන්නේ. මූලික පෙළෙන් පස්සේ වෙළඳපොළ මිලට යද්දි තමයි නිෂ්පාදනය හා ආනයන මත සුද්ධ බදු එකතු කරන්නේ. හරිද? එහෙනම් මෙතන එකතු කරනවා නිෂ්පාදනය මත සහනාධාර අඩු කළ පසු වෙනත් බදු 700ක් තියෙනවා. ওই ටික එකතු කරාම ළමයි එනවා උත්තරේ මූලික මිලට දල එකතු කළාගේ. මේකට ලකුණු 6ක් විතර දෙනවා. මේ ටික හදනවට. බහන්න මූලික මිලට දල එකතු කළාගේ. 4500යි 4000යි 3500යි 1500 කියන්නේ එතන තියෙනවා 5000ක් 5000යි 4000යි 9000යි 9700යි 9700යි මූලික මිලට දල එකතු කළාගේ 9700යි. ඊට පස්සේ ළමයි ඔන්න ඒක හොයාගත්තා. ඒකට ලකුණු 6ක් විතර දීලා තියෙනවා. ඒ කොටස. B කොටසෙන් වාගෙන් අහනවා වෙළඳපොළ මිලට දල දේශීය නිෂ්පාදිතය. ළමයි කොහොමද වෙළඳපොළ මිලට දල දේශීය නිෂ්පාදිතය හොයන්නේ? ඔයා මූලික මිලට දල
එකතු කළ අගය තියෙන්නේ. මූලික මිලට දාලා එකතු කළ අගය කීයද අපිට ආවේ? 9700යි. ඒකට එකතු කරන්න මොකක්ද? නිෂ්පාදනය හා අන්නමත සුදු බදු. නිෂ්පාදනය හා ආනයන මත සුද්ධ බදු. නිෂ්පාදනය හා ආනයන මත සුදු බදු කීයද? 800යි. ඔය දෙක එකට එකතු කරාම වාට එනවා 0.08715 10500ක් විතර. මොකද්ද මේ උත්තරේ? වෙළඳ පොළ මිලට දළ දේශීය නිෂ්පාදිතය. වෙළඳ මිලට දළ දේශීය නිෂ්පාදිතය. right. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ළමයි chat එකට දාගෙන යන්න පුළුවන්. right. තව අපිට බලාපොරොත්තු වෙන වෙලාවට මේක ඉවර කරන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. දැන් තව පැය කාලක් තියෙනවා. C කොටස ඊට පස්සේ වගේ අහනවා. වෙළඳ පොළ මිලට දළ ජාතික ආදායම. C කොටස. ඒක කොහොමද හොයාගන්නේ? ඔයාට ඒකට ඕනේ වෙළඳ මිලට දළ දේශීය නිෂ්පාදිතය. අපි හොයාගත්තා. වෙළඳ මිලට දළ දේශීය නිෂ්පාදිතය. අපිට කීයක් ආවද වෙළඳ මිලට දළ දේශීය නිෂ්පාදිතය? 10,500ක්. right. වෙළඳ පොළ මිලට දළ දේශීය නිෂ්පාදිතය ආව 10,500ක්. ඒකට මොකක්ද එකතු කරන්න ඕනේ? දළ ජාතික ආදායම හොයද්දී සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. ඒ කියන්නේ ඒකට එකතු කරනවා විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම් එකතු කරනවා. ලැබීම් දීලා තිනවා ඔයාලට කීයක් විදියටද? විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම් 450යි. right. එකකින් අඩු කරනවා විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම්. විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම් කීයද? 650ක්. ඒ කියන්නේ ළමයි 450ක් එකතු කරලා 650ක් අඩු කරනවා කියන්නේ 10500න් 200ක් අඩු වෙනවා කියන එකනේ. يعني 10300යි. ඒකට මොකද්ද අපි කියන්නේ? වෙළඳ මිලට තල ජාතික ආදායම. වෙළඳ මිලට දල ජාතික ආදායම. ඉතින් වියදම් ප්‍රවේශයත් ඔය ඔහොමයි ළමයි. වියදම් ප්‍රවේශයේ තියෙන වෙනස තමයි ඒකේ කෙලින්ම උත්තරේ එන්නේ මූලික මිලට නෙමෙයි, කෙලින්ම උත්තරේ එන්නේ දල දේශීය නිෂ්පාදිතය. සහ වියදම් ප්‍රවේශය මතක තියාගන්න. CIG ඒ කියන්නේ පෞද්ගලික පරිභෝජනය, රජයේ පරිභෝජනය, දල ප්‍රාග්ධන සම්පාදනය. ඔය තුන එකතු කරාම කියනවා දල දේශීය වියදම කියලා. සමහර වෙබ්සයිට් වල ඒකත් අහලා තියෙනවා. දල දේශීය වියදම. ඔය තුන එකතු කරාම. සීදන ආයතන ජීදන NX ඒකත් එකතු කරාම තමයි කියන්නේ දල දේශීය නිෂ්පාදිතය. ඒකත් මතක තියාගන්න. වියදම් ප්‍රවේශයෙන් ගාන හැවුවොත්. දැන් බලන්න ඊක. අන්තිමේට ආව පේපරේ තිබ්බේ ආදායම් ප්‍රවේශය නම් මේ පාර වියදම් ප්‍රවේශයෙන් 6. අන්තිමේට ආව පේපරේ තිබ්බේ වියදම් ප්‍රවේශය නම් මේ පාර ආදායම් ප්‍රවේශයෙන් 6. චුට්ටක් බලන්න මොකද්ද ප්‍රවේශය කියලා. එතකොට වියදම් ප්‍රවේශයේදී CIG තුන විතරක් එකතු කරොත් ඒකට කියනවා ඒ කියන්නේ පෞද්ගලික පරිභෝජනය, රජයේ පරිභෝජනය සහ දල ප්‍රාග්ධන සම්පාදනය තුන විතරක් එකතු කරොත් ඒකට කියනවා දල දේශීය වියදම කියලා. NX උත් එකතු කරොත් දල දේශීය නිෂ්පාදිතය. එයාව මූලික මිලට නෙමෙයි එන්නේ කෙලින්ම වෙළඳපොළ මිලට. හරිද? දැන් මේ ආදායම් ප්‍රවේශය අපිට උත්තරේ එන්නේ මූලික මිලට. ඔයා ඒක වෙළඳපොළ මිලට කන්වර්ට් කරන්න මොකද කරේ? නිෂ්පාදනය හා අනමත සුදු බදු එකතු කරා. අන්න ඒකට ආව වෙළඳපොළ මිලට දල දේශීය නිෂ්පාදිතය. වෙළඳපොළ මිලට දළ දේශීය නිෂ්පාදිතයට මොකද කරේ? විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම එකතු කරලා විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම අඩු කරා. එහෙම නැත්නම් කියනවා සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම් ගලපනවා කියලා. ඒක ගලපට අවශ්‍ය අපිට එනවා වෙළඳ මිලට දළ ජාතික ආදායම. අවසානයේ තියෙනවා D කොටස. පෙන්න ක්‍රියාවක් වැඩ කරන්නේ නැතුව ගියා. D කොටසට આવොත් හරිය. විනාඩියක් දෙන්න. හරි. D කොටසෙන් වාගේ අහලා තියෙන්නේ වැය කළ හැකි දළ ජාතික ආදායම. ඒක හොයාගන්නේ කොහොමද අපි? දළ ජාතික ආදායම තියෙන්නේ. දළ ජාතික ආදායම තියෙනවා කීයක්ද? 10,300ක්. මේ 10,300ට ළමයි එකතු කරන්න ඕනේ මොනවද? සුද්ධ විදේශ ජංගම සංක්‍රාම. මේ තියෙන්නේ විදේශ සුද්ධ ජංගම සංක්‍රාම 400යි. සුද්ධ විදේශ ජංගම සංක්‍රාම කීයද උත්තරේ? 400යි. ඔය 400 ඇඩ් වුණාම එනවා 10,700ක්. මොනවද ඒකට කියන්නේ? වැය කළ හැකි
දල ජාතික ආදායම කියලා. වැය කළ හැකි දල ජාතික ආදායම කියලා. පැහැදිලිද? හරි. ගණනය කිරීම එතනින් ඉවර වෙනවා. ඊට පස්සේ යනවා අපි ජාති ගිණුම් කරන්නේ වැදගත්කම්. ඇයි ළමයි ජාති ගිණුම් කරන්නේ වැදගත් වෙන්නේ? දැන් මේවා නම් ටියුටර් එකේ හැම තියෙන හින්දා මම නිකන් කියන්නම්. ඇයි අපිට ජාති ගිණුම් කරන්නේ වැදගත් වෙන්නේ කියන එක. ජාත්‍යන්තර වශයෙන් අපිට සංසන්දනය කරන්න පුළුවන්. දැන් ඇමරිකාවේ දළදේශීය නිෂ්පාදිතය ලංකාවේ දළදේශීය නිෂ්පාදිතය අපිට සංසන්දනය කරන්න පුළුවන්. ඒ දෙගොල්ලොම එකම විදිහට ජාති ගිණුම් හදන හින්දා. ඉතින් ජාති ගිණුම් කරන හින්දා තමයි අපිට සංසන්දනය කරන්න පුළුවන්. දැන් අත්තම ගත්තොත් අපේ ලංකාවේ දළදේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 100යි. ඇමරිකාවේ ඩොලර් බිලියන 30000ක්. හිතන්න කොච්චරක්ද කියලා අපි වගේ කී ගුණයක නිෂ්පාදනය කරනවද? එහෙම සංසන්දනය කරන්න පුළුවන්. දෙකොල්ලම එකම විදිහට හදන හින්දා. ජාත්‍යන්තර සසඳීම් වලට උපකාර වෙනවා. ආර්ථික වර්ධනයක් කියලා එකක් මනින්න පුළුවන්. මේ ජාතික ගිණුම් කරන තියෙන නිසා. රට ආර්ථිකයක් විසින් වර්ධනය වෙලා ආර්ථික කාර්යසාධනෙ මනින්න පුළුවන්. ආර්ථික වර්ධනය මනින්න පුළුවන්. ජාත්‍යන්තර සසඳීම් වලට උපකාරී වෙනවා. රයිට්. ඊට පස්සේ ආර්ථිකයේ අර විචලන අතර තියෙන සම්බන්ධය අවබෝධ කරගන්න පුළුවන්. රයිට්. විචලන අතර තියෙන සම්බන්ධය ආදායම් ප්‍රවේශයෙන් කොච්චර සාධක ආදායම් ඇවිල්ලාද, කුටුම්බ කොච්චරක් වියදම් කරලාද, ඔය වගේ විචලන අතර තියෙන සම්බන්ධය අවබෝධ කරගන්න පුළුවන්. ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදිතය ගණනය කරගන්න පුළුවන්. රයිට්. ඔය වගේ ගොඩක් අපිට වාසනාවකට තැන් තියෙනවා මේ ජාතික ගිණුම් කරණය හරහා. ඉතින් ඒව ඔයාලගේ නිබන්ධන වල හොඳට පැහැදිලි කරලා තියෙනවා. සාර්ව ආර්ථික සී කොටස කියනවා සාර්ව ආර්ථික ගැටලු විසඳා ගැනීමට යොදා ගන්නා සාර්ව ආර්ථික ප්‍රතිපත්ති දෙකක්. අපි කියපු ගමන් අපිට ටක් ගාලා වලට එන්නේ මොනවද? අපි භාවිතා කරන මූල්‍ය ප්‍රතිපත්තිය. මූල්‍ය ප්‍රතිපත්තියයි ප්‍රධාන වශයෙන් අපි පාවිච්චි කරන ඒවා. අනිත් එක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. දැන් මේ දෙක නිර්වචනය කරන්න තියෙන්නේ. ළමයි සමහර අය මෙහෙම ලියනවා ෆිස්කල් ප්‍රතිපත්තියයි මේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියයි කියලා සමහර අය ලියනවා. ඒක වැරදි ඈ. මොකද ෆිස්කල් ප්‍රතිපත්තිය කියන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියටමයි. ඒකට සමාන පදයක් වගේ. ෆිස්කල් ප්‍රතිපත්තිය කියන්නේ මෙයාටමයි. ෆිස්කල් ප්‍රතිපත්තිය කියන්නේත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියමයි. හරිද? ඉතින් මේ දෙක ගැන පැහැදිලි කරන්න පුළුවන්. මොනවද මේ මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද? රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් අපිට කියන්න පුළුවන් මොනවද? රජයේ ආදායම, රජයේ වියදම සහ රාජ්‍ය ණය ගැනීම සම්බන්ධ රජය විසින් අනුගමනය කරන ලබන ප්‍රතිපත්තිය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියයි. රාජ්‍යයේ ආදායමේ ප්‍රධාන දේවල් තුනක් තමයි බලන්නේ. රජයේ ආදායම, රජයේ වියදම සහ රාජ්‍ය ණය ගැනීම සම්බන්ධව රජය විසින් අනුගමනය කරන ලබන ප්‍රතිපත්තිය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියයි. මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද? රටේ මුදල් සැපයීමට පොලී අනුපාත වලට බලපෑම් කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ මෙහෙයවීම මූල්‍ය ප්‍රතිපත්තියයි. මොනවද? රටේ මුදල් සැපයීමට සහ පොලී අනුපාතයට බලපෑම් කරමින් ආර්ථික මේ දේශීය මිල ස්ථායීතාව ළඟා කර ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ මෙහෙයවීම මූල්‍ය ප්‍රතිපත්තිය. මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ වල භෞතික පන්තිවල තාම අපි සාකච්ඡා කරේ නැහැ. මොනවාද මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කියලා? ඒවා වැදගත්. ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ තියෙනවා. ගුණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ තියෙනවා. ඒවා හොඳට බලලා යන්න විභාගයට යද්දී. අන්නේ විදිහට මේ ප්‍රමාණාත්මක ගුණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ භාවිතා කරලා දේශීය මිල ස්ථායීතාව ළඟා කරගන්න. කටයුතු කරන එකට තමයි මූල්‍ය ප්‍රතිපත්තිය කියලා කියන්නේ. රයිට්. දේශීය මිල ස්ථායීතාවය කියන්නේ උද්දමනය අවදමනයකින් නැතුව රටේ මිල මට්ටම පවත්වාගෙන යන එක. හරිද? ඉතින් ඕවා ගැන නිර්වචන එහෙම ඔයාලගේ නිබන්ධනවල තියෙනවා. මම නැවත මතක් කරොත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ රජයේ ආදායම, රජයේ වියදම හා රාජ්‍ය ණය ගැනීම සම්බන්ධව රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය. මූල්‍ය ප්‍රතිපත්තිය කියලා කියන්නේ දේශීය මිල ස්ථායීතාවය ළඟා කර ගැනීම සඳහා රටේ මුදල් සැපයීමට හා පොලී අනුපාතයට බලපෑම් කිරීමට මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ මෙහෙයීමේ ක්‍රියාවලිය. රයිට්. ඊට පස්සේ නැවත එනවා අපි පේපර් එකට. හරි. අයවැයෙහි තියෙන ළමයි අහනවා වර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් අතර වෙනස. මතකයිද? වර්තන වියදම් කියන්නේ රජයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම සඳහා රජය විසින් දරන ලබන වියදම්. රජයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම එදිනෙදා කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා රජය විසින් දරන ලබන වියදම්. මොනවාද උදාහරණ? අර රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන ඒවා, පොලී ගෙවීම, මේ කියන්නේ බැංකු මේ කියන්නේ අපි ගත්ත ලෝන්ස් වලට පොලී ගෙවන ඒවා තියෙන්නේ. අන්තර්ජාතික වශයෙන් ගත්ත, ජාතික වශයෙන් ගත්ත. ඒවට පොලී ගෙවන ඒවා. ඕවා තමයි වැඩි වශයෙන් ඔක ඇතුලේ තියෙන්නේ. හරිද?
එතකොට වර්තන වියදම් කියන්නේ රජයේ මේ එදිනෙදා කටයුතු පවත්වා ගැනීම සඳහා රජය විසින් දරන ලබන වියදම්. මේවා නැවත නැවත දරන ලබන රජයේ එදිනෙදා කටයුතු පවත්වා ගැනීම දරන වියදම්. ප්‍රාථමික වියදම් කියන්නේ මේවා නෙමෙයි ළමයි. අර රජයේ ගොඩනැගිලි කියන්නේ රජයේ දෙපාර්තමේන්තුවල වෙන්න පුළුවන්, අමාත්‍යාංශවල වෙන්න පුළුවන්, බිල්ඩින් එකක් හදනවා. රයිට්. මැෂින් එකක් මිලට ගන්නවා. අර එක්වරක් පමණ දරන වියදම්. දරන ලබන වියදමේ ප්‍රතිලාභ දරන ලබන කාලයෙන් ඔබට පැතිර යන එක්වරක් පමණක් දරන ලබන උදාහරණ මූර්තවත්කම් අත්පත් කර ගැනීම, ප්‍රාර්ථන සංක්‍රාම වගේ දේවල්. right. වැනි වියදම් ප්‍රාථමික වියදම් ලෙස හැඳින්විය හැකියි. නිර්වචන වලගේ නිබන්ධන වල තියෙනවා. අනිත් එක පාස් පේපර්ස් කරද්දී ඒවැය තියෙන නිර්වචනත් බලන්න. ඒතර ඔයාලට ලේසි නිර්වචනයක් ඔලුවට දාගෙන යන්න පුළුවන්. දැන් මම නිබන්ධනය හදද්දී ගොඩාක් දුරට ස්ටඩි පැක් එක බේස් කරගත්තා. එතන මගේ පේපර්ස් වල මගේ නිබන්ධන වල ගොඩක් දුරට ඇතුළත් වෙන්නේ ඒටි ආයතන නිර්දේශිත ස්ටඩි පැක් වල තියෙන නිර්වචන. හැබැයි සමහරවිට මාකෙන් ස්කීම් වල නිර්වචන ඊට වඩා ලේසි. අර හින්දා ඔයා පුළුවන් නම් හොඳට පාස් පේපර්ස් කරලා යන විභාගයට යන්න කලින්. කරලා යද්දි ඔයාට අහු වෙනවා ලේසි නිර්වචන මතක තියාගන්න යන්න පුළුවන් ඉහරහා. මොකද මේ ෆෝමැට් එක වෙනස් වෙනවා. දැන් accounting වල නම් එකම ෆෝමැට් එකනේ. accounting වල නම් පාස් පේපර්ස් ටිකක් කරලා ගියොත් ආයේ definitely ගොඩ. ඉකෝන් වලත් ඉතින් අර එකම ප්‍රශ්නේ නැහැ. දැන් accounting වල තියෙන විශේෂ තමයි එකම වගේ ප්‍රශ්න ටික තියෙන. එකම ගැළපිලි ටික තියෙන්නේ. right. දැන් මෙතන එකම ප්‍රශ්නේ අහන්නයි ඉතින් විෂය ටිකක් පරාසය වැඩි නිසා එකම ප්‍රශ්නේ ඇහෙන්නේ නැහැ. නමුත් අර ඔයාට හොයාගන්න පුළුවන් පැටර්න් එක ජාති කිනුම් කරන එක ගන්න තියෙනවා සමතුලිත මිල හා ප්‍රමාණය හොයන්න එනවා නේද අර මේ වගේ පැටර්න් එක අයිඩෙන්ටිෆයි කරගෙන නිකම්ම ලකුණු ටිකක් ස්කෝර් කරන්න යන්න පුළුවන් මේ වගේ එකක් කවදාවත් දෙවෙනි පාරක් කරන්න තියාගන්න එපා දෙවෙනි පාරක් කරන්න තියාගන්න එපා සමහර ළමයි ඉන්න ඒ තුනයි සමහර සබ්ජෙක්ට් ෆේල් මත තියාගන්න ස්ටැට් එකයි ඉකෝන් එකයි තමයි ටිකක් පාස් රේට් එක අඩු රයිට් ස්කෝර් කරන අඩු ඒ විෂයන් දෙකේ එහෙනම් මේ දෙකට වැඩිපුර බර තැබීමක් තියන්න මම කියලා මම කියන ඔයාලට පාඩම් කරද්දී උනත් ඒ හේතුව නිසා සහ පාස් පේපර් සුදුර කරන්න ඒ හරහා ඔයාලට ලොකු මන්නරයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් මොනවද දැන් මේ වර්තන වියදම් කියලා කිව්වේ? රජයේ එදිනෙදා කටයුතු පවත්වා ගැනීම සඳහා රජය විසින් දරන ලබන වියදම්. ප්‍රාථමික වියදම් කියලා කිව්වේ දරන ලබන වියදමේ ප්‍රතිලාභ දරන ලබන කාලයෙන් ඔබට පැතිර යන එක්වරක් පමණක් දරන ලබන වියදම්. හරිද? නිර්වචන හරියටම ඔයාලගේ ටියුට් වල නිබන්ධන වල සඳහන් වෙනවා. ඒතකොට දරුවනේ ඒවට උදාහරණ චුට්ටක් මතක තියාගන්න මොන වගේ උදාහරණ තියෙන්නේ. මූර්තවත්කම් අත්වත් කර ගැනීම වගේ දේවල් තමයි එතන තියෙන්නේ. හරි. අන්තිම ප්‍රශ්නේ. වෙළඳපොළ ආර්ථික රජයේ කාර්යභාරය. වෙළඳපොළ ආර්ථිකය අපි කියන්නේ රජයක් ඇත්තටම ওই වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට මැදිහත් වෙන්නෙම නැහැ කියලානේ. හැබැයි ඒනට රජයක් ඉන්න ඕනේ. මොකද මිල යාන්ත්‍රණය 100%ක්ම හොඳ කියලා අපි කියන්නේ. අපි කියනවා වෙළඳපොළ අසමත් වීම කියලා. ඒව අහන්නත් පුළුවන්. දැන් කලින් පාර කහලා තිබුණා වෙළඳපොළ අසමත් වීම මොනවද? ඇයි මේ මිල යාන්ත්‍රණය හොඳ නැහැ කියලා ඔයාලා කියන්නේ? ඇයි ළමයි මිල යාන්ත්‍රණය කවදාවත් පොදු භාණ්ඩ සපයනවද? නෑ. මිල යාන්ත්‍රණය සුබ සාධන භාණ්ඩ ප්‍රමාණවත් පරිදි සපයනවද? නෑ. හරිද? අවගුණ භාණ්ඩ නම් අධිනිෂ්පාදනය කරලා ලාභ වැඩි නම් හොඳට වැඩිපුර නිෂ්පාදනය කරනවා. අන්න මිල යාන්ත්‍රණය තියෙන ඒ කියන්නේ හොඳ නැති පැති. හරිද? අනිත් එක මිල ස්ථායීතාවය පිළිබඳ කන්ට්‍රෝල් එකක් නැහැ. මිල අස්ථායීතාව නිතර හට ගන්නවා. මිල යාන්ත්‍රණය කැමැති විදිහට මිල උස් පහත් කරන නිසා. තේරුණාද? ඒ කියන්නේ නිතර ආර්ථික අස්ථායීතාවය ඇති වෙන්න පුළුවන්. පොදු භාණ්ඩ නිෂ්පාදනය වෙන්නේ නැහැ. හරිද? වගේ ඕවට කියන වෙළඳපොළ අසමත් වීම කියලා. දැන් ඒක මම මේකට ප්‍රශ්නයක් විදිහට දැම්මේ නැහැ. ඔය අසමත් වීම ටික නිවැරදි කරන්න රජය එනවා. රජයත් අසමත් වෙනවා. ඒකත් අපි කතා කරන සිලබස් එකේ. ඇයි රජය අසමත් වෙන්නේ කියලා. දැන් එතෙන්ට මේ අහලා තියෙන්නේ. අර අසමත් වීම ටික නිවැරදි කරන්න රජය ඇවිල්ලා රජයේ කාර්යභාරය මොකක්ද? රජයේ කාර්යභාරය මොනවද? අර අසමත් වීම ටික නිවැරදි කරන්න. මොනවද? පොදු භාණ්ඩ සැපයීම. සුබ සාධන භාණ්ඩ ප්‍රමාණවත් පරිදි සැපයීම. හරිද? මේ උත්තර මම කියන්නේ. පොදු භාණ්ඩ සැපයීම, සුබ සාධන භාණ්ඩ ප්‍රමාණවත් පරිදි සැපයීම, අවගුණ භාණ්ඩ නිෂ්පාදනය අධෛර්යමත් කිරීම. ඊට පස්සේ මිල ස්ථායීතාවය සහ ඒ කියන්නේ ආර්ථික අස්ථායීතා නිවැරදි කිරීම ඊට පස්සේ සාධාරණ ආදායම් ව්‍යාප්තිය නැත්තම් සල්ලි තියෙන මිනිස්සුන්ට විතරක් සල්ලි තියෙයි බිස්නස් තියන අයට සල්ලි තියන අයට විතරක් අර නැති මනුස්සයන්ට මුකුත් නැති රජයක් ඉන්න ඕනේ අර වැඩි අයකින් බදු විදිහට අය කරගෙන අඩු අයට සහනතර විදිහට ලබා දෙන්න ඕනෝ තමයි රජයේ කාර්යභාරය පොදු භාණ්ඩ සපයන්න ඕනේ නැත්තම් පාර්ට ලයිට් එකක්වත් පාලමක්වත් පාරක්වත් හැදෙන එකක් නැහැ ඇයි ලාභ ගන්න බැයි නම් මිනිස්සු හදන්නේ නැහැ අන්න රජයේ කාර්යභාරයේ දේවල් පොදු භාණ්ඩ හදලා දෙන්න ඕනේ සුබ සාධන භාණ්ඩ හදන්න ඕනේ අවගුණ භාණ්ඩ අධිනිෂ්පාදනය වළක්වා ගන්න ඕනේ මිල ස්ථායීතාවය ඇති කරන්න ඕනේ ආර්ථික මේ ස්ථායීතාවය ඇති කරන්න ඕනේ නේ උද්දමනය අවදමනය මෙහෙवला ඒවට නිසි පරිදි ක්‍රියාමාර්ග අරගෙන ඊට පස්සේ මේ ආදායම් විෂමතාව අවමට්ටමක පවත්වාගෙන යාම ඔය වගේ දේවල්
රජයේ කාර්යභාරයන් විදිහට හඳුන්වන්න පුළුවන්. පැහැදිලි හරියට ඉතින් වෙලාවටම තව විනාඩියකින් තමයි අපි ඉවර කරන්න තියෙන්නේ. ඊට කලින් ඉවර වුණා. ඉතින් ඔයාලට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි අර ප්‍රශ්නේ මම නැවත කියනවා. ඒක අනිවාර්යෙන් අහන ප්‍රශ්නේ. රටේ ආර්ථික වර්ධන වේගය හෝ ඒක පුද්ගල ආදායම. මේ ප්‍රශ්නේ අනිවාර්යෙන්ම අහනවා. ඉතින් ඒක බලා ගන්න. ඒක මම තරු ලකුණින් දුන්නේ ඒකයි. ඊට පස්සේ අහන ප්‍රශ්න නම් එහෙම නිශ්චිතව කියන්න බෑ. ඔයා පාස් පෙපර්ස් ටිකක් කරලා හොඳ අයිඩියා එකක් ගන්න. නම්‍යතාවයෙන් ගණන් හදන්නත් වෙන්න පුළුවන්. මොන හරි ගණන් හදද්දි මොන හරි අවුල් තහගත්ත නැති තිබුත් මගෙන් අහන්න. ඊට පස්සේ අර කෙටි ප්‍රශ්න වලට පිළිතුරු සපයන එක එනවා. ඊට පස්සේ සත්‍යද අසත්‍යද කියන එක එනවා. ඊට පස්සේ 15 ඉඳන් 20 දක්වා ප්‍රශ්න වලට තියෙන්නේ කෙටියෙන් පිළිතුරු ලියන්න. right. එතකොට දීර්ඝ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සහ මේ සමතුලිත මිලහා ප්‍රමාණය හොයන ගණන් ටිකක් ප්‍රැක්ටිස් කරලා යන්න. පාරිභෝගික අතිරික්ත නිෂ්පාදන අතිරික්ත හොයන හැටි චුට්ටක් බලාගෙන යන්න. බදු සහනදර අවමිල උපරිම මිල වල ප්‍රතිපාක වාගෙන් අනිවාර්යෙන් අහයි. දැන් මෙතන මම උපරිම මිලක් දැම්මේ අනිත් මිල ගණනුත් චුට්ටක් බලාගෙන යන්න. කෙටි කාලේ දුක් කාලේ ගැන අනිවාර්යෙන් අහනවා. ඊට පස්සේ හීනවල පළදා නීතිය ගැන බලා ගන්න. ඊට පස්සේ ලාභ උපරිම කරන තැන P සමාන MC විතර MR සමාන MC කියලා අපි කියු ලාභ උපරිම කරන තැන. කෙටි කාලේ ආයතනයක් ඒවා ටිකක් බලාගෙන යන්න. ඊට පස්සේ මුදල් පාඩම තියෙනවා මුදල් කොටස මූල්‍ය පද්ධතිය කියන කොටස. ඊට අමතරව මිල මට්ටම් පැත්ත අපි කතා කරා. ඊට පස්සේ විදේශ විනිමය ප්‍රශ්න ටික තියෙනවා. මේකෙන් ගාණක් හදන්න ගොඩක් දුරට එන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ආරක්ෂණය ගැන අහන්න පුළුවන්. විනිමය අනුපාත ගැන අහන්න පුළුවන්. අවසාන වශයෙන් ජාතික ගිණුම් කරන්නේ ආදායම් ප්‍රවේශයෙන් හෝ වේදම් ප්‍රවේශයෙන් ගාණක් එනවා. රයිට්. වේදම් ප්‍රවේශයෙන් ගාණක් එනවා. එතකොට බලන්න මේ දෙකටත් ගණන් ප්‍රැක්ටිස් කරලා මේවා තමයි ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් තැන්. ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් තැන් ටික. ඒ නිසා ඒවා ස්කෝර් කරන්න. මොනවා හරි රැටලුවක් තියෙනවා නම් මගේ නම්බර් එක ඔයාලා ගාව ඇති. මම ওই ගෲප්ස් වල ඉන්නවා. ඒ හරහා මාව සම්බන්ධ කරගන්න. රයිට් හරි. හරියටම වෙලාවට පටන් ගත්තා. වෙලාවට ඉවර කරගන්න. good luck හැමෝටම. හොඳට එක්සෑම් එක කරගන්න.